අවසරයි අපේ හාමුදුරුවනේ. සියලු දෙනා tempත් වෙන්න. උස්සමින් සියලු දෙනා සාදු නාදයක් පවත්වන්න. අදවසේ මේ ස්ථානයේ සිට අපි පවත්වන්නට බලාපොරොත්තු වන්නේ 213 වන ධර්ම දේශනාව 2003 වර්ෂයේ ඉඳලා අඛණ්ඩව අවිච්ඡින්නව පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවක 213 වන පියවර තමයි මේ ස්ථානයේ සිට අපි තබන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ ස්ථානයේ වැඩම කොට වදාළ කැලණියේ ශාසන වංශ අපගේ ගෞරවනීය දේශකයන් වහන්සේව නමස්කාර පූර්වකව අපි සියලු දෙනා වෙනුවෙන් පිළිගනු ලබනවා. අපි මේ පැමිණ සිටින සදහවතුන් වෙනුවෙන් මේ වසියන් වෙනුවෙන් ඒ අයගේ ජීවිත වලට වටිනා කියන ධර්ම දේශනාවක් පවත්වන්නට අපි නමස්කාර පූර්වකව අපගේ ගෞරවනීය දේශකයන් වහන්සේට ආරාධනා කර සිටිනවා. නැවතත් සියලු දෙනා සාදු නාදයක් පවත්වමින් ඒ සඳහා අපි ආරාධනා කරමු. नमस्कार बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरो मज्जपमादत्ताना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्ति देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सद्धर्मप्रदं धम्मश्रवणकाले अहं वदन्ता धम्मश्रवणकालो अहं वदन्ता धम्मश्रवणकालो अहं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික
වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වත්නි සූර්යපාලුව රහමතුගල බෞද්ධ සංවිධානයේ 213 වෙනි ධර්ම දේශනාව සිද්ධ කරන්නට සූදානම් වන වෙලාව. අද දවසේ උදාාරතර පින්කමේ දායකත්වය අමිත කරුණාසිංහ මහත්මයා, අනෝමා රාජපක්ෂ මහත්මිය, දරුවන් දෙදෙනා ඇතුළු හිතවතුන් විසින් සිද්ධ කරනවා. ඉතින් බෞද්ධ සංවිධානයේ එකමුතුකමින් මේ ස්ථානීය කේන්ද්‍ර කොටගෙන ධර්ම දේශනා රාශියක් පවත්වලා තියෙනවා. දැන් බණ ටිකක් අහමු. බණ අහන වෙලාවේ අද ධර්ම දේශනාවේ මාතෘකාවෙන් තෝරගත්තේ අපි කාටත් බොහොම උපකාර වෙන මාතෘකාවක්. මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවෙන් අපි රැකිය යුතු ආකාරය, කොහොමද අපි රැකෙන්නේ කියන ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා මඛාදේව කියන සූත්‍රය අපි හැම දෙනාගේම ජීවිතවලට බොහොම ප්‍රයෝජනවත් එකක්. මඛාදේව සූත්‍රයේ ආරම්භය අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයට වුණා. මේක ඊටත් බොහෝ කාලයකට කලින් ලෝකෙ වෙච්ච සිද්ධියක් මුල්කොටගෙන සිද්ධ වුණු කතාවක්. අපේ බුදුහාමුදුරුවෝ ජීවමාන සමයේ දවසක් බුදුරජාණන් වහන්සේ දුන්නත් නියුණු නුවර ප්‍රදේශයේ වික්ෂු සංඝයාත් සමග ඇවිදගෙන යන වෙලාවක එක ස්ථානයකදී බුදුරජාණන් වහන්සේට සිනහවක් පහළ වුණා. ආනන්ද හාමුදුරුවෝ අහන ප්‍රශ්නයක්, ස්වාමීනි ඇයි ඔබ වහන්සේ සිනහවක් පහළ කළේ? ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා, ආනන්ද දිග කතාවක් කියන්න තියෙනවා. ඒ නිසා මේ සංඝයාට කියන්න වැඩ ඉන්න කියලා. ඒ සංඝයා වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කතාවක් කියනවා, පෙර වූ කතාවක්. බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි වසර දසදහස් ගණනාවකට පෙර මෙතන රාජ්‍යයක් තිබ්බයි. රාජ්‍ය පාලනය කරේ මඛාදේව රජ පෙළපත. තරපුරේ ආරම්භයගේ නම කවුද? මඛාදේව. ඒ නිසා රජ පෙළපත නම් කරේ මඛාදේව රජ පෙළපත කියලා. බොහොම ධාර්මිකයි. ගුණවන්ත රජ කෙනෙක්. එතුමා රජ කරපු කාලෙ පෙමත්නි ආයු කාලෙත් ඉතාමත්ම වැඩි. සඳහන් කරනවා අපේ බණ පොතේ ළමා කාලේ විතරක් අවුරුදු 84000. තරුණ කාලේ අවුරුදු 84000. මැදි වයස වසර 84000. ඊළඟට වයසක කාලේ 84. අධික ආයුෂ තියෙන කාලේ. මහාදේව රජු කියනවා තමන්ගේ කරන වෑනියක කොණ්ඩේ කපන කෙනාට මගේ කොණ්ඩේ ඉදින්න පටන් ගත්ත දවසට ලියන්න. මගේ කොණ්ඩේ ඉදෙන්න පටන් ගත්ත දවසට කියන්න. ඉතින් මෙයා කොණ්ඩේ කපනවා ඉදෙන දවසක් නැහැ. ඕම කාලයක් ගියාට පස්සේ දවසක් කියනවා රජතුමනි කෙස් ගහක් පැහිලා. රජතුමා කියනවා කෙස් ගහ ගලවන්න මගේ අතේ තියන්න. අතේ තිබ්බහම විමානේ ටික වෙලාවක් බලන් ඉඳලා අපේ පුතාට එන්න ගියා. පුතා මෙතෝ පුතේ දැන් මනුස්ස සම්පත්තියෙන් ඇති කෙස් ගහක් පැහුණා. ඒ කියන්නේ දිව්‍ය සැප විඳින්න සූදානම් වෙන්න කියලා. ඒ කියන්නේ යන තැනකට දෙයක් කරගන්න කියලා. අපේ අත්තන්ට ඔය මොලේ පහළ වෙනවා නම් හොඳයි. නේද? අපේ මිනිස්සු ඉතින් අවුරුදු 60 ගන්නත් හිතන්නේ කොහොමද?
අනග තරුණ බබරු අපි බබරවරම අපි මැරෙන්නේ එහෙම. මහාදේව කියනවා පළවෙනි කෙස් ගහ පැහිච්ච ගමන් දැන් මනුෂ්‍ය සැප විඳ ඇති. දිව්‍ය සැපට වැඩ කරන්න ඕනේ පුතා රජකම බාර ගන්න. සිල්වත්ව ගුණවත්ව දැහැමෙන් සෙමෙන් රාජ්‍ය පාලනය කරන්න මම මේ අද පටන් ගන්නේ කල්යාණ රටක් හොඳ සම්ප්‍රදායක්. මේක කඩන්නත් එපා, බිඳින්නත් එපා, සිලින්නත් එපා. මේක කඩපු දවසට බින්ද දවසට මහාදේව පෙළපතත් ඉවරයි කියලා ඔළුවේ තියාගෙන වැඩ කරන්න ඕනේ. මොන දීප උපදේශ කල්යාණ රටක් පිටෝලා කිව්වා මේ සිරිත කඩන්න එපා. මහාදේව රජුගේ තපසට ගියා භාවනා කරලා මැරිලා ගිහින් බ්‍රහ්ම ලෝකේ ඉපදුණා. පුතා රජකම් කරගෙන යනවා කාලයක්. පුතත් අර විදිහමයි කර්ණවැමියට කියන කෙස් ගහක් පැහුනහම කියනවා. ඔන්න දිව කෙස් ගහක් වෙයිලා කියලා. එයාගේ පුතාට එන්න කියන රජකම දීලා එයාත් පිට වුණා තපසට. ඔය විදිහට වෙන්නේ පරම්පරා සිය ගණනක් ආවා. කවුරුත් අර සම්ප්‍රදාය කැඩුවේ නෑ. කවුරුත් කල්යාණයට විරුද්ධ ගියේ නෑ. ඔහොම ඒකී ඔය පරපුරේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨම රජුරුවෝ පිළිවෙල. ශ්‍රේෂ්ඨම රජුරුවන්ගේ නම නිමි. පරම්පරා 100කට විතර පස්සේ නිමි කියලා රජෙක් පිළිවෙල. නිමි රජුරුවෝ පින්වත්නි අර ඔක්කොටම වැඩිය ශ්‍රේෂ්ඨයි, ධාර්මිකයි, සිල්වන්තයි, ගුණවන්තයි. රජුරුවන්ගේ කීර්තිරාවේ හැම තැනම පැතිරෙන්න පටන් ගත්තා. දිග්ග ලෝකවල පවා රජුරුවෝ ගැන කතා වුණා. දිග ලෝකයේ දෙවිවරු දිව්‍යාංගනාවෝ සත්‍රයට ඉල්ලීමක් කළා. මොකද අනේ අපිටත් ඔය මනුෂ්‍ය ලෝකේ ඉන්න නිමි රජුරුව ඇස් දෙකට දකින්න කැමති එතුමම ගෙනල්ලා දෙන්න බලන්න. සත්‍රයට ඒ මනුෂ්‍යයා පණ පිටින් තාම මනුෂ්‍ය ලෝකේ ඉන්නවා. කොහොමද දිව්‍ය ලෝකෙට එක්කන්නේ? කොහොමද ඔය වගේ මිනිස්සු මැරුණාම එන්නේ දිව්‍ය ලෝකෙට තමයි. ඉවසාගෙදින්ට බෑටුව මනුස්ස ලෝකයේ ආවසු මහා කොට. එනිසා අපිට එච්චර කල්ලින්ද බෑ පුළුවන් නම් අපිට රජුරුවන්ව ගෙනල්ලා දිව්‍ය ලෝකෙට පෙන්නන්න බෑ කියනවා. පින්වත්නි සක්‍ර දේවේන්ද්‍රයා දඹදිව රජතුමාගේ මාලිගයට ආවා. ආවේ පොය දවසක රජුරුව එදා ශිල්ප වර්ණය කරලා හොඳට නාලා තෙත හිසකෙස් ගසලා ඔලුසලා බලද්දී ලස්සන දෙවියෙක් ඉන්නවා සඳලුතාලේ. ඇහුවා කවුද? මම සක්‍ර. මොකටද ඔබතුමාට දිව්‍ය ලෝකෙට ආරාධනාවක් කරා? ඒ මොකටද? අපේ දෙවිවරු බලන්න ආසාවෙන් ඉන්නවා. කොහොමද යන්නේ? අශ්වයෝ 1000ක් යොදපු කරත්තේ සූදානම්. රජුරෝටයි කියලා අපේට ගොඩ වුණා. ඕන් දිව්‍ය තලයට ගියා. දැන් දිව්‍ය සභාවට සක්‍රයා රජුරෝට එක්කම දිව්‍ය සභාව පිටවස්නේ දෙවියෝ දිව්‍යාංගනාව කලබල වුණා. රාජ්‍ය දකලෙන් සමහරවල් අපි ආසම කෙනෙක්ව දැක්කම අපිට උන්නේ පිටන් අමතක වෙනවා. ඒ සියන්නේ රංග සිද්ධියන්ට ගියාම කෙල්ලෝ සමහර වෙලාවට දුවගෙන ගිහිල්ලා මේ ෆොටෝ ගහනවා, අතගානවා, ඉදිනවා, පදා ගන්නවා ඉවරයක් නෑ. නිමි රජුරවන්ටත් ඒ දෙවියෝ දිව්‍යාංගනාව ඇවිල්ලා අතට දෙනවා, පදා ගන්නවා, ඉදිනවා, අතගා අනේ මෙහෙ අපිත් එක්ක ඉන්නකෝ කිව්වා. කොහෙද? දිව්‍ය ලෝකේ. නිමි රජුරුවෝත් මං රජ කෙනෙක්, රටක් කරවන කෙනෙක්, රාජ්‍ය අතරමඟ දාලා යන්නේ නෑ, වගකීමක් තියෙන රජවරු. නිසා අපේ රජවරු දැනගන්න ඕනේ මොන අභියෝගාවක් රටවල් දාලා දුවන්නේ නෑ. එහෙම දාලා දිවුවොත් රට නුසුදුස්සන්ගේ අතට පත් වෙනවා. එසා නිමි රජුරුවෝ මම වගකීමෙන් වගරීමෙන් රාජ්‍ය පාලනය බාරගත්ත කෙනෙක්. එසා දිව්‍ය සැප දිසාවත් ඒ රජකම අතරින්ද බැකල යුතු දේවල් තියෙනවා යන්න ඕනේ කියලා. නැවත මනුෂ්‍ය ලෝකෙට ආවා. සිල්වත්ව ගුණවත්ව ධාර්මිකව රාජ්‍ය පාලනය කර ඉඳිද්දී එයාගේ කර්ණවැමියා දවසක් කියනවා රජතුමනි කෙස් ගහක් ඇහිලා. එදා නිමි රජුරුවෝ කියන එහෙනම් අපේ පුතාට එන්න ගියා. පුතාට කිව්වා දැන් මනුෂ්‍ය සැප විඳ ඇති දිව්‍ය සැප විඳින්න කාලේ රාජ්‍ය භාර ගන්න කියලා. දැන් නිවි රජුරන්ට තිබ්බා ඕනනම් මම මරණකම් ඉන්නව මොකෝ
දෙයියෝ කැමති මිනිසුත් කැමති මං තමයි ශ්‍රේෂ්ඨයා කියලා මැරෙනකන් ඒවට ගියේ නෑ. නිවිරජුරෝ සුදුසු කාලෙදී රාජ්‍ය කරනවා. අපේ පාලකයන්ට හොඳ පාඩමක් නේ. පාකිස්තානයේ වගේ ලංකාවේ හිටපු රාජ්‍ය පාලකයන්ගේ චන්ද්‍රිකා මැතිණිය දී තුංගයි ජේ.ආර්. ජයවර්ධන විතරයි විශ්‍රාම ගිහිල්ලා ගෞරවාන්විතව ඒ අනතුරු වලින් ඉවත් වුණා. අනිත් අය මේ ජනාධිපතිකමෙන් ඉවත් වෙච්ච දවසට පහුවෙන්දා ඉන්නවා මහා මැතිවරණයක පාර්ලිමේන්තු මන්ත්‍රීකම. පළාත් සභාවටත් පුළුවන් නම් ඉන්න. ඒ දාලා දෙන්නේ නෑ. එහෙම පිරිසක් නේ අපේ සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් දිව්වා. මතක පදක්කම ගත්තා. ලෝකයේත් එක තරඟ වැදලා ඔලිම්පික් රම් පදක්කමක් ගත්තා. සුසන්තිකා ඔලිම්පික් පදක්කම අරගෙන ලංකාවට ආවම ලංකාවේ කොල්ලෝ ටිකක් කියනවා අක්කේ අපි අවුරුදු 20ක් ලෑස්ති කරලා තියෙනවා තමහරහා දුවන්න වීදුරු සෙට් එකක් තෑගි දෙනවා. දුවපන් කොයි වීදුරු සෙට් එක ගන්න මැරතන් එක කියලා. සුසන්තිකා දිව්ව අර ගත්ත ඔලිම්පික් පදක්කමත් වාල්දුවේ. ඔලිම්පික් දුවපුම් ගමේ මැරතන් රේස් එක දුවන්නේ නෑ. ඉතින් බලන්න අපේ ජනාධිපති වෙලා හිටපු ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමකට ලැබුණා. නිවිරජුරුව ලෝකේ කොච්චර ප්‍රසිද්ධ වුණත් මිනිස්සු අතරේ හිටියත් දෙවියෝ අතරේ හිටියත් කල යුතු කාලයක් තියෙනවා. ඒ කාලේ කළා දැන් ආයි මම එන්නේ නෑ. රජුරුව තපසට ගියා. බවුන්නඩලා පින්වත් එතුමත් නැරිලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ ඉපදුණා. දැන් කවුද රජුරුව? පුතා කලාරජන. නම මොකද්ද? කලාරජන. කලාරජන කියන්නේ පව්කාරය. සල්ලාලය බේබත්ත පව්කම් කර කර ඉතියා සිල්වතුත් නැහැ, ගුණවතුත් නැහැ. කලාරජනක කාලයක් රට පාලනය කරද්දී කලාරජනකට කර්මයන්යා කියනවා රජතුමනි කෙස් ගහක් ඉදිලා මට මොකෝ. දැනුත් අහන්න මොනවාරි ප්‍රශ්නයක් ගම පාන්දද ඒ වගේ තමයි මට මොකෝ. අවටික කාලයක් ගිහින් රජතුමනි දැන් කෙස් ගස් 10ක් 15ක් ඉදලා මට මොකෝ. 100ක් ඒත් මොකෝ. අන්තිමට ඒක අපි මුළු කොණ්ඩෙම සුදු වුණා. දැන් මුළු කොණ්ඩෙම සුදු වෙලා රජෙ. ඉතින් මොකෝ මට තාම පුළුවන් කිය රජකමේ හිටියා. මොකද උනේ? රටේ සියලුම ශේස්ත්‍ර කඩන් වැටුණා. ආර්ථිකය කඩන් වැටුණා. කෘෂිකර්මයේ කඩන් වැටුණා. හැම ශේස්ත්‍රයක්ම පිටවෙටි මිනිස්සු එකතු වුණා. මිනිස්සු කල්පනා කළා මේ මහාදේවලා දැන් හිටිය ඇති. මහාදේවලා තවත් හිටියොත් මේ රටවල් විනාශ වෙනවා. අපි මුම්බ ගහලා පන්නමු කියලා මහාදේව රජ පෙළපත ඉවර කළා. මේ අපේ බණ පොතේ තියෙන එකක් නේ. නැත්නම් ඔයත් හිතයි අපේ කොහේ හරි වෙච්ච දෙයක් කියලා. නෑ. මහාදේව සූත්‍රයේ අඩංගු බව. මටත් නිකන් ඔළුවේ තියෙනවා ඉන්දියාවේ කොහෙද මොන එකක් වුණා කියලා. හැබැයි මේක ජාතක පොතේ නෙවෙයි තියෙන්නේ. ත්‍රිපිටකයේ මහාදේව සූත්‍රය. නිසා මතක තියාගන්න බුදුහාමුදුරුවෝ කියන කතාව කියලා. ඇයි ඒ පරපුර විනාශ වුනේ? විනාශුනේ වෙන මොකවත් නෙමේ පළවෙනි මහාදේව රජුරෝ තියාපු කල්යාණයට බින්ද නිසා. එයා කිව්වනේ පුළුවන් කාලේ කරාපම් ඊට පස්සේ සුදුස්සෙක්ට දීලා තනතුරින් බැහැලා ගිහිල්ලා තමන්ගේ දියුණුව වෙනුවෙන් දෙයක් කරාපම්. ඒ කල්යාණයට බින්ද නිසා විනාශ වුණා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී කියන ආනන්ද තථාගත බුදුහාමුදුරුවෝ වෙච්ච මම කල්යාණයටත් මේ පවත්වන්නේ. මේ රට දිගටම ගෙනියනකම් උඹලා හොඳට පවතිති. හැබැයි කල්යාණයට බින්ද දවසට උඹලගේ විනාශය සිද්ධ වෙයි. මේ කලනකට බින්දොත් මතක තියාගන්න ඔබයි මමයි අපි ඔක්කොම විනාශයි. බුදුහාමුදුරුවෝ කියන කල්යාණයට බිනින්න එපා. දවසක බුදුදහම ලෝකෙන් අතුගෑවිලා යයි අවසන් වෙලා යයි. ඒ කාලකන්ගේ කාල සීමාවේ පුරුකක් වෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. ඒ කියන්නේ බුද්ධඝම ලෝකෙන් දවසක අතුගෑවිලා යද්දී අපි ඒ කාලේ ජීවත් වෙච්ච මිනිහෙක් නම් අපි ඒ අවසාන කාලකන්ගේ පරම්පරාවේ පුරුකක්. බුදුහාමුදුරුවෝ අපිට කියනවා අන්තිම පුරිසාවුවත්
අවසන් පරම්පරාවේ කාලකන්ණි පුරුකක් වෙන්න එපා. එහෙනම් මොකද කරන්නේ? තව පරම්පරාවකට මේක දෙන්න. දීලා ඔබ මැරිලා යන්නේ. එතකොට දහම තව කාලයක් තියෙනවා. ඒ සවයත් මතක තියාගන්න. මේ දහම රකින්න ඕනේ. රකින්න දහමෙන් අපි රැකෙන්නත් ඕන. එසා බුදුහාමුදුරුවෝ කියනවා කල්යාණ වැට කඩන්න නම් එපා. මොකද්ද කල්යාණ වැට? මම අද කියලා දෙනවා එයාට මේ ටික බුදුරජාණන් වහන්සේ කෙරෙහි භක්තියෙන් යුක්තව ඉෂ්ට කරන්න උත්සාහ කරා. කල්යාණ වැට දීපා අංක 1. පළවෙනි එක තමයි පින්වත්නි කල්යාණ වැටක් දරන මිනිස්සු හිතන්න ඕනේ මට මගේ ජීවිතේ පළවෙනි තැන ඉන්නේ බුදුහාමුදුරුවෝ. අද මේකක් නෑ. අද මිනිස්සු එක එක පුද්ගලයෝ සරණ ගිහින්. ඒ පුද්ගලයෝ කියන වැරදි කතා වලට කවුරු හරි කිව්වොත් නෑ ඕක නෙමෙයි හරි බුදුහාමුදුරුවෝ කිව්ව එකද නෑ බුදුහාමුදුරුවෝ හිතපු දෙයක් පැත්තකින් අපි පිළිගන්න කෙනා කියන එක තමයි හරි කියලා. එච්චරට මිනිස්සු මෝඩයි. ඔයත් සරණ යන්න ඕනේ එක එක හාමුදුරුවෝ නෙවෙයි. ඔයත් සරණ යන්න ඕනේ කැලණිය ශාසන වංශයට නෙවෙයි. කැලණිය ශාසන වංශයේ ගුරුවරයාට. ඒ තමයි ලෞතුරා බුදුහාමුදුරුවෝ. මං කියන්නේ මං හොයාගත්ත එක නෙවෙයි. මං කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එසා පහදින්න ඕනේ කාටද? බුදුහාමුදුරන්ගේ ජීවිතේ ප්‍රථම තැන බුදුරජාණන් වහන්සේ කරලා තියාගන්න. කල්යාණ වැටේ එක. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වය. දායක හැමතිස්සෙම හිතන්න ඕනේ බෞද්ධයෝ නම් ලෝකයේ අපිට විවිධ වටිනාකම් තියෙන මණික් වර්ග හම්බ වෙනවා. යම් කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධාපුති. හැබැයි බුදුහාමුදුරුවෝගේ වටින මණිකක් ආයි හම්බ වෙන්නේ නෑ මයි රතනං බුද්ධ සමන්නත්ති. ඒ වටින මණික අපිට හම්බ වෙනවා. මතක තියාගන්න අපේ රටේ මිනිස්සු විවිධ මතවාද කරපින්නාගෙන විශේෂයෙන් දේශපාලන අදහස් වලින් පොත්වල උනාට පස්සේ මිනිසුන්ට තථාගතයන් වහන්සේගේ නැති වැඩකුත් නැහැ. ධර්මයෙන් නැති වැඩකුත් නැහැ. සංඝයාගෙන් නැති වැඩකුත් නැහැ. මේ ආල පහල ඇති මුස්ලිම් මිනිස්සු ඒගොල්ලන්ට දේශපාලන පක්ෂ තියෙනවා. මුස්ලිම් USP කාරයෝ ඉන්නවා. මුස්ලිම් ශ්‍රී ලංකා කාරයෝ ඉන්නවා. මුස්ලිම් පොහොට්ටු කාරයෝ ඉන්නවා. මුස්ලිම් මාලිමා කාරයෝ ඉන්නවා. එක එක ආගම් වලටයි මුස්ලිම් මිනිස්සු ඉන්නවා. හැබැයි එයාලගේ ආගමට දර්ශනයට ප්‍රශ්නයක් කියලා කිව්වහම අර දේශපාලන පක්ෂ ඔක්කොම පැත්තකට දාලා ඒගොල්ලෝ අල්ලා දෙවියන් වෙනුවෙන් දෙනවා. එක අල්ලා දෙවියෝ දෙක දේශපාලන. කතෝලික මිනිස්සුත් එහෙම නෙමෙයි. පක්ෂ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ දෙවියන් වහන්සේ වෙනුවෙන් අංක එක පෙනී සිටිනවා. දෙක තමයි දේශපාලන. බෞද්ධයන්ට මොකද වෙලා තියෙන්නේ? බුදුහාමුදුරුවෝ හිතියත් එකයි නැතත් එකයි ධර්මයට එන ගැහුවත් කමන්නේ සංඝයා වුණා කොහොමත් කඩක් නෑ. අපි USP, අපි ශ්‍රී ලංකා, අපි මාලිමා, අපි ජීවිතය, අපි පොහොට්ටු. කොහොමද කියන්නේ? මේ තරම් කාලකන්ණි જાතියක් ලෝකේ කොහෙවත් ඉන්නවා කියලා හිතන්නවත් බෑ. මතක තියාගන්න. එනිසා දේශපාලන කන්නාඩි, දේශපාලන අදහස්, දේශපාලන වෙස්මුණු ඔක්කොම ගලවලා තියලා කල්යාණයට රකින්නවා නම් ඉස්සෙල්ලම හිතන්න අපි බෞද්ධ. බෞද්ධ අපිට බුදුහාමුදුරුවෝ හැර වෙන කිසිම සරණ නැත. ජීවිතේ ප්‍රථම තැන වැටෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ. මතක තියාගන්න අද මිනිස්සු කියනවා කෝ අපිට පිහිටක් ලැබෙන්නේ. බුදුහාමුදුරුවෝ ඔයත් වඩා හිතවාගෙන තියෙන ඉන්දෝන තැන්වල නෙවෙයි බුදුහාමුදුරුවෝ ඉන්දෝනේ හදවතේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ දැක්කා ඔයත් ගුණ සිතුවා ගන්ධා අපිව සුගතියකට යවන්න පුළුවන් තරම් ප්‍රබල ශාස්ත්‍රය. අද ගොඩක් මිනිස්සු මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ පවා කියන්නේ අර ආහාරෝ කිව්වම නොකියන්න බැරි නිසා. අද උතට එක්කෝ නෙමෙයි අපි ඇවිල්ලා පන්සිල් සමාදන් නමස්කාරය කියපල්ලා කියනවා. උන් බිම බලාගෙන කුපුරු ගන්නවා මීනාක්ෂි රෝගනනවා වගේ බිම් බලන් ඇතුළ උඩ බලතොම අපි හිතන ඉවරයි. අපි කියන බුද්ධං සරණං ගච්ඡාමි. එතකොට දායකයෝ කියනවා නේ නොගියත් බුද්ධං සරණං ගච්ඡාමි. ඒක නෙමෙයි බුදුන් සරණ යාම කියන්නේ. ඒක රකයි තමයි බුදුන් සරණ යනවා කියන්නේ නාස්ති උදාහම කරන වැඩක් කියලා. බුදුන් සරණ යනවා කියන්නේ නන්නත්තර වුණාම කරන වැඩක් කියලා. සමහර බුදුන් සරණ යන්නේ ලෙඩ වුණා.
පන්සලකට කොට වෙන්නේ හැබැයි හිතුවම බෝධි මහසී වටේ කරට වෙනවා පැන් කලක් කරන් බොකෝ බලන්නකො අපේ මහත්යට කැන්සර් එකක් නෝනගේ වකුගඩු දිය වෙලා එතකොට මතක් වෙනවා බුදුහාම තවත් සමහරුගේ බිස්නස් පාඩු වුණාම දරුමාළු අකීකරු වුණාම කෙල්ල පැනලා ගියා ගෑණි වෙනමිනියෙක් එක්ක ගියා ඕන්න බුද්ධ සරණක් ගත්තා. තවත් සමහරු ඉන්නවා කියන්නේ තරුණ කාලේ මොකවත් නැහැ. 60ක් පැනලා පොටක් දිනා වුණාට පස්සේ බුද්ධ සරණක් ගත්තා. තව සමහරු ඉන්නවා නැත්නම් මලහිම ගෙවල් වල ලේබිලත් එක්ක ඉඳලා වුණාම අවුදට පන්සල් වලට දානවා බුද්ධ සරණක් ගත්තා. දැන් මමත් වෙන හදිස්සියෙන් බලනවා ඉතිකොල එලාගෙන කැලේ විහාරයේ ඉඳගෙන ඉන්නවා මං අහන මොකෝ නෑ මෙහෙම හොඳයි කියනවා මෙහෙම හොඳයි නෙමෙයි ගෙදර ඉන්න බැලේ ඉස්සේ එන්න පන්සලේ ඉතිකොලේ දා එක පොය අද දවල් ඉන්න බුද්ධි පන්සලේ ඕම් වෙලා තියෙනවා ඒක බුද්ධ සරණං ගච්ඡාමි නෙවෙයි මොකද්ද බුදුන් සරණේ හදවතට එකඟ ගුණ වශයෙන් එකමින් බුදුරජාණන් වහන්සේ අඳුනගේ මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ අඳුරගත්ත කෙනෙක් අධ්‍යක් උසල බුදුරජාණන් වහන්සේට ගන්නවා ඔය සුසුගතියට යවන්න පුළුවන් හැකියාව සාධුතුන් වහන්සේට තියෙනවා බුදුහාමුදුරු ජීවමාන කාලේ උන්වහන්සේ මහපාරේ වඩිනවා තරුණ කොල්ලේ බිම දිගා වෙලා බුදුහාමුදුරන්ට වදිනවා දිගා වෙලා වදින එකට අපි කියනවා දණ්ඩ නමස්කාරය අනුපාසකම්මලා ඉන්න දන්නවා 2005 ඉපදිච්චුන් දන්නේ නැහැ උන් කවුරු හරි කෙනෙක් එහෙම බිමු පෙරලිලා දිගා වෙලා වදිද්දි ඉක්මනට හෑන්ඩ් ෆෝන් එක අරගෙන දානවා ෆොටෝ එක. ඊට පස්සේ Facebook එකේ දානවා මොකක්ද? ඔන්න ට්‍රැක් ලන්තේ අලුත් එකක් කියලා. නේ? මම දැක්කා ඊපරදර වනේ සෑයලා කොල්ලෙක් බිම දිගා වෙලා වදිනවා දාලා ඔන්න ට්‍රැක් ලන්තේ තව එකක් කියලා. මම හිතාගෙන මේක දන්නේ නැහැ. පසඟ පිටව වැඩිම කියලා එකක් තියෙනවා. දණ්ඩ නමස්කාරය කියලා එකක්. ඒව දන්නේ නැහැ මොකවත්. දන්නේ නිසා පවුපුරෝ ගන්න. මේ කොල්ල බිම දිගා වෙලා බිම පෙරලිලා බුදුහාමුදුරන්ට වඳිද්දී බුදුහාමුදුරන්ට හිනාවක් පහළ වුණා. ආනන්දහාමුදුරුවෝ ඒ ස්වාමීනි මේ කොල්ල වඳිද්දී හිනාවුනේ වැන්දට හිනාවුනේ නෑ ආනන්ද මේ වැදුම කොච්චර ශ්‍රේෂ්ඨද කියලා මතක් වුණාම සිනහවක් පහළ වුණා. ඇයි කියලා අහපුවම බුදුහාමුදුරුවෝ කියන ආනන්ද පේනවද? තථාගතයන් වහන්සේ දැකලා පැහැදිලා තථාගතයන් වහන්සේට මුළු සිරුරෙන්ම ගෞරව කරලා බිම වැටෙලා වදින මේ කොල්ලා. ඔව් ස්වාමී. මෙතන ඉඳන් කල්ප 80ක් යනකම් මේ කොල්ලා දුගතියකට වැටෙන කෙනෙක් නෙවෙයි 81 වෙනි කල්පේ වටන්සක කියලා පසේ බුදුරෙක් කියලා සසර ගමන නිම කරන්නේ මොහොයි කිව්වා. ඒ නිසා අපි සරණ ගිය බුදුහාමුදුරුවෝ මහා ශ්‍රේෂ්ඨයි. අද වෙනකම් උදේ නැගිට්ටාම බුදුහාමුදුරුවෝ මතක් වෙච්ච නැති අය සිරිතක් වශයෙන් ඇදෙන් බහින්න කලින් නමෝ බුද්ධාය ඒ බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාරය වේ. මම පුංචි කාලේ පන්සලක් ළඟ ඉඳි අපේ ආච්චියන් අර පිරිබද්දේ ඥානানন্দ හඳුරගේ කල් මට කියනවා පන්සලක් දකිද්දිම කියපන් සාදු සාදු මම සම්බුදු සරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ අදටත් මට කියනවා ඔබ බලන්න අපේ ආච්චිලාට අපේ අම්මලාට තාත්තලාට අපිව කොයිතරම් ශ්‍රේෂ්ඨව ගොඩනගන්න පුළුවන්. ඒ නිසා ඔයත් මෙච්චර කල් නොකළා නම් අද ඉඳන් පටන් ගන්න. උදේට ඇඳෙන් නැගිටින්නේ ඔය කුණු කන්දල් ඔළුවේ තියාගෙන නමෝ බුද්ධාය බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. දතකට මැදලා ශරීර කෘත්‍යයන් කරලා මූණකට හොදගෙන හොදට වීදුරුවක් අරගෙන අලුත් වීදුරුවක් පැන් වීදුරුවක් පෙරලා තියලා බුදුරජාණන් වහන්සේට පුළුවන් නම් මල් ටිකකුත් කඩලා දවස පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ ලෝකෙම දින්නා මටත් ඒ ලෝකෙන් එතර වෙන්න බුදුහාමුදුරන්ගේ බුදු පිහිට බුදු සුවඳ බුදු ජීවය ලැබේවා කිය. එනිසා කල්යාණකට කඩන්න නම් එපා. මම ඔය එකපාර වාහනයක යද්දී සින්දුවක් ඇහුවා. මම හිතන විදිහට අසංගපුරේ මන්ත පීරිස් තමයි කියන්නේ. බුදු බවක් වෙයි මගේ පුතාට මං වැඳලා කියන්නම් පව් නෑ ඔබට. කවදාවත් එපා පුතේ බුදුදහමට පිටුපා යන්න. මම මැරුණු දාට එපා පුතේ බුදුගේ නම් පාලු කරන්න. මතක තියාගන්න මේ රටේ බුදුන් වැඳ අවසාන පරම්පරාව ඔබ වෙන්න පුළුවන්. පැත්තගේ ගෙවල් වල ඇති තරුණ පහේ උදේට වදින්නේ නැහැ, අවුරුද්ද වදින්නේ නැවුන්ට පහන පත්තු කරපන් කියලා 100 පාරක් කියන්න ඕනේ.
එසම් මතක තියාගන්න කල්යාණයට බිඳෙන්නයි යන්නේ. බුදුහාමුදුරුවෝ කියන ඒ කාලකන්ණි පරපුරේ පුරුකක් නම් වෙන්න එපා. ඔබ ඔබේ දරුවට සත්පුරුෂකම කියලා දෙන්න. පුතේ ලෝකෙට එළිය දුන්නේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ වෙනුවෙන් පහනක්වත් පත්තු වෙන්නේ නැත්නම් මේ කල්යාණයට බිඳිලා. දරුවෝ වර්ග 3ක් ඉන්නවා පිළිවන්. පුතු වර්ග 3යි. තීනිමානි වික්‍රේ පුත්තා. හතමේ තීනි කවුද තුන්ද? දන්නවා. කවුද පුතාලා වර්ග 3? ඇතුවට වැඩන්නේ මේවත් දැනගෙන ඉන්න ඕන. පළවෙනි පුතා අතිජාතු. දෙවෙනි පුතා සහජාතු අනුජාතු. තුන්වෙනි පුතා අවජාතු. කවුද මේ පුතු දුක? පළවෙනි අතිජාත පුතා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි අම්මෙක් තාත්තෙක් ඉන්නවා තිසරණේ නැහැ, සිල්පද නැහැ, ගුණවන්ත නැහැ, සිල්වන්ත නැහැ, මොකවත් නැහැ. උපන්නාට මේ ලෝකෙන්නේ ඉන්නවා. සමහර දෙමව්පියෝ ඉන්නවා නේ දන්නවා. වතුර ටිකක් වැටිච්ච ගමන් ගීල මාළුවෙක් අල්ලගෙන එනවා. ඊළඟට මොනවා හරි අනුගතකින් නරකම් කරලා ළමයින්ගේ බඩකට පුරන උන්ට ආගමක් ධර්මයක් නෑ පණ තියෙන හතේ තේන්නට. ඒව කාලකන්ණි අම්මෙක්ට තාත්තෙක්ට උපදිනවා දරුවේ පුංචි කාලේ නම් පන්සලට යනවා, සිල් රකින්නවා, ගුණවන්තයි, තිසරණේ සමාදන් වෙනවා. එයාට බුදුහාමුදුරුවෝ අතිජාතු. ඇයි? තාත්තලා අම්මලා හිටපු තැන අභිභවාගෙන උඩට ආවා. ඔයත්ගේ භාෂාවෙන් කිව්වොත් මඩේ ඉපදිච්ච නෙළුම් මල් වගේ. ඒගොල්ලන්ට කිව්වා අතිජාත පුත්තු. සමහර වෙලාවට ඔයත් දැකලා ඇති මහ පහත් පවුල්වල අය මහාන වෙනවා. මහාන වෙලා මුළු ශාසනයෙම බබළු. අන්න අතිජාත පුතා. මම ඊතරේ ගියා කෑගල්ල පැත්තේ අපේ නාමගුරු කෙනෙක්ගේ ආදාහනෙට. උන්වහන්සේගේ අම්මා නැති වෙලා අපි පිටින් ගියා. ආම්දුරන්ට අවුරුදු 70ක්. ඉතින් ආම්දුර අපිට කියනවා ඉස්සරහට එනේ එකක ආම්දුර මේ අපේ මල්ලි. මේ දෙවෙනි මාතු මේ අයියා. මං ඒ පාරේ ආම්දුරනේ මුන් ඔක්කොම එම්බම් කරලා වගේ හිටියා. එම්බම් කරපු මොනවද? මම මුන් ඔක්කොම ඇයි ආම්දුර ජම්බෝල ගෙදියවලු. අවුරුදු 70ක් කියලා. අර මල්ලිලා තියෙනම ඔක්කොම ආම්දුර මට කන්ට කරලා තියෙන මුන් ඔක්කොම කසිතු පාරේ. බලන්න මේ වගේ පවුල් වලින් ආපු ආම්දුර අන්න අතිජාත පුතා. ඔයකට ඇති වගේ දරුවෝ. අනුජාත සහජාත කියන්නේ කාටද? දෙමව්පියෝ සිල් රකින්න ගුණවන්තයි පින්දහම් කරනවා දෙමව්පියන්ට සිල්පද තියෙන දරුවෝත් ඒ වගේමයි. අම්මා තාත්තා පන්සල්ෙදී දරුවෝත් එක්කයි එන්නේ. සමහර දරුවෝ අම්මා තාත්තා මරුණාම අපිට කියනවා ඒ දානේ වරදින්නේ නැහැ ස්වාමීන් වහන්සේ අපි දෙනවා. අම්මගේ තාත්තගේ නිකුවෙච්ච උපකාර සියල්ලක්ම අපි කරනවා. අනුජාත දරුවෝ සහජාත දරුවෝ. ඊළඟට තුන්වෙනි පුතා බුදුහාමුදුරුවෝ කියන අවජාත පුතා. කවුද අවජාත පුතු කියන්නේ? ඔයත් උනම් අවජාතකයෝ කියන්නේ තාත්තලා නැති උන්ට. බුදුහාමුදුරුවෝ අවජාතකයෝ කියන්නේ තාත්තෙක් ඉඳලා ඌට තමන්ගේ දරුවා හදාගන්න බැරි වෙච්ච කෙනා. එහෙම බලපුවම ලංකාවේ අපි 100ක් අත්ව 95ක් අවජාතකයෝ. ඇයි? තාත්තා ඉන්නවා තාත්තට පුතා හදාගන්න. ධර්මයේ තුල විස්තර කරනවා අවජාතකයෝ කියලා කියන්නේ කාටද? දෙමව්පියෝ ගුණධර්ම පුරනවා, බණ අහනවා, සිල් රකින්නවා, දන් දෙනවා, පින්කම් කරනවා. හැබැයි ඒ ගුණවන්ත දෙමව්පියන්ගේ දරුවෝ පන්සල් එන්නේ නැහැ, බණ අහන්නේ නැහැ, සිල් රකින්නේ නැහැ, මොකවත් නැහැ. හැදිච්ච දෙමව්පියන්ගේ නැහැදිච්ච ළමයින්ට දීපු නම තමයි අවජාතකේ. සාදේකම් ඔය හරිසර මිනිසුන්ට අපහාස කරන්න එපා. තාත්තලා නැති උන් නෙමෙයි අවජාතකයෝ කියන්නේ. තාත්තා හිටියත් තාත්තට හදාගන්න බැරි වුණා. ඒ නිසා මේ කල්යාණ වෙට කැඩෙන්න දෙන්න පුංචි කාලේ ඉඳන් දරුවන්ට පුරුදු කරන්න. ඔයත්න්ගේ අඩුපාඩුවක් නිසා දරුවා දෙන්න නොකරනවා නම් කරුණාකරලා ඔයත් මැදලා යන්න කලින් ඒ වැරද්ද නිවැරදි කරලා යන්න. බුදුහාමුදුරුවෝ අපේ ජීවිතය අමුට එකක් වෙන කලනකට කැඩෙන්න දෙන්න එපා. දෙක. කල්යාණ වෙටේ දෙවෙනි එක තමයි අපිට ජීවිතේ ලැබෙච්ච හොඳම දේ තමයි ධර්මය. මේ සත්‍යධර්මය රැකගන්න උත්සාහ කරා. මොකද බුද්ධ ධර්ම කියන රන් කරඬුව තියලා තියෙන සත්‍යධර්මයේ නැමැති මණික් මාලිගාව උද. මණික් මාලිගාව කඩන් වැටුනොත් බුද්ධ ධර්ම කියන රන් කරඬුවක් කැඩිලා විනාශ වෙනවා බිමට වැටේ. ඒ නිසා ධර්මයට
හොඳ දක්ෂයෝ වෙන අද ගොඩක් මිනිස්සු ධර්මයේ නාමයෙන් අධර්මයේ තමයි ශ්‍රවණය කරන්නේ. කරන්න දෙයක් නෑ. කාලෙන් කාලෙට මිනිස්සුන්ට එක එක කාලේ බණ ඇහෙද්දී මිනිස්සු හිතනවා ඒක හරි කියලා. මිනිස්සුගේ ස්වභාවය. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේට ආදරේ නම් ත්‍රිපිටකයත් එක්ක ගනුදෙනු කරන්න. මේ කිව්වේ ඇත්ත බණද? මේ කියන පදේ තේරුම ඇත්තටම මේකමද? මේ අය කියන විදිහට කරොත් අපේ ජීවිත ලස්සන වෙයිද? නුවණැති මිනිහෙක් විදිහට ධර්මයේ ශ්‍රවණය කරන්න. හොඳ මිනිස්සු හිතන විදිහට ධර්මය වෙනස් කරන්න. ඒනද සමහර වෙලාව බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා. ඒවටත් සාදු කියන ගෙදරය. තව සමහර ආහතුල්ලා කියන දැන් අපි නිරුක්ති වලින් පණ කියන්නේ පරපටිපත්තා කියන්නේ අනුන්ගේ පටියනම් තද කරගන්න කෙනාට සෝවාන් වුණාම බඩේලියනවා. ඒවටත් සාදු කියනවා. තව සමහරවල් කියන ඔය සීලෙන් ඇති වැඩක් නැහැ, භාවනාවෙන් වැඩක් නැහැ. අපිත් වගා කරගෙන කන්නේ තොටිත් කාපිය. ඒවට සාදු කියනවා. අපි කොහෙටද යන්නේ කියලා ඔයත්ෝ කල්පනා කළා. නිවැරදි සත්‍යධර්මයට ලං වෙන්න. හැම මොහොතකම පින්වත්නි මේ ධර්මයෙන්මයි ජීවිත අපේ ලස්සනට. ධර්මයේ උත්තර නැති තැනක් නැහැ. මිනිසුගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. දැන් මට ඊතරේක පොල්ලේ කතා කරලාගෙන ආන්දරනේ ටිකක් කතා කරන්න පුළුවන්. නවාක ටිකක් නෙවෙයි මට හොඳටම කතා කරන්න පුළුවන් කියලා. ඒපාර කිව්වා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ මම බණකට යන්නත් ලෑස්ති වෙලා හිටියේ. මම පැය භාගයක් දෙන්නම් කියපා. ඒපාර කොහොමද මම අවුරුදු 6ක් තිස්සේ කෙල්ලක් එක්ක යාළු වෙලා හිටියා. මම බොහොම හොඳයි. දැන් මේ කෙල්ල හාමුදුරනේ වෙන එකෙක් එක්ක යාළු වෙනවා. මම ඒකත් හොඳයි. ඒපාර ඌමට කියන හාමුදුරනේ පොඩ්ඩක් සීරියස් වෙන්නකෝ මම ප්‍රශ්නයක් කියන්නේ කිව්වා. මම සීරියස් හොඳට එහෙනම් හාමුදුරුවෝ දෙකටම හොඳයි කිව්වේ. මම හොඳ නිසා. බුද්ධ ධර්ම කියන්නේ ඒකයි. ඒ පාරේ ඒක මගේ ගහන මොකක්ද බුද්ධ ධර්ම? මම බුදුහාමුදුරුවෝ අපිට නම් ගන්නලා තියෙන්නේ ආයන්ති නාබිනන්දති පක්කමන්තින සෝතති. මොකක්ද? එනොන් දැකලා සතුටු වෙන්නත් එපා. යනොන් දැකලා දුක් වෙන්නත් එපා. ඕකම බුද්ධ ධර්ම. නැද ඉඳපන්න. ඔබ එනොන් දැකලා සතුටු වුණා අවුරුදු 6ක් තිස්සේ එතනම නැවතුණා දැන් දුකයි. ඊට පස්සේ යනුන් දැකලා අඬන්න ගත්තා. එතනම දුකයි. කවදද ඔය ගැලවෙන්නේ? මම බුදුවරු අපිට උගන්වන්නේ එනොන් දැකලා උනාට වැඩිය සතුටු වෙන්නත් එපා. යනුන් දැකලා නැහැ නනත්ත. ඒක මම දුව බුදුහාමරගේ පණ ගැඹුරු වැඩි වගේ නම් ওই ජෝතිපාලගෙන් හරි ඉගෙන ගන්න. ඌවම ජෝතිපාල මොකක්ද කියන්නේ? මම ජෝතිපාල කියලා තියෙනවා ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතනම එහෙමයි. මේ දුකින් නන ඔබ රතුින්න මගේ සතුටට ඌටිනාවේ මම දැන් ප්‍රශ්නේ ඉවරයි නේද? ඔව් හාමුදුරනේ මාරයි. මම ජීවිතේ අපිට විවිධ අවස්ථාවල අභියෝගද මතක තියාගන්න මේ බෙල්ලවල දාගන්න තරම් ප්‍රශ්න මිනිස්සුන්ට නැහැ. සියදී නසා ගන්න තරම් ප්‍රශ්න මිනිස්සුන්ට නැහැ. ඒක ප්‍රශ්නයක් ඔයයන්ට අදහරි ආවොත් ඉක්මනට පන්සලට ගිහිල්ලා ත්‍රිපිටකය කරලාගෙන කියවා. තේරගාථා තේරිගාථා කියවා. එතකොට ඔයයන්ට තේරෙයි යකඩෝ මේ රහත් වෙච්ච අයට තිබ්බ ප්‍රශ්න වල හැටියට බැලින්න අපිට මොන ප්‍රශ්නද කියලා. බුදුහාමුදුරන්ගේ කාලේ කෙල්ලෝ කොල්ලෝ ටික ප්‍රශ්න ආපුවම වහදිව්වනම් අපිට අද රහතන් වහන්සේලා නෑ අපිට වැඩි ප්‍රශ්න තිබ්බා. අපිට මොන ප්‍රශ්නද මේ කෙල්ල දාලා ගියා කියලා වහබොන්න හදන එකට කියලා දෙන්නකො පටාචාරගේ ජීවිතේ ගැන. උභෝ පුත්තා කාලතතා තමන් කුසින් වදපු දරුවෝ දෙන්නම එක දවසේ මලා අන්තේමයි නම් පතිමතෝ සර්පෙක් කාලා නිවිහත් නැරිලා. ඒ දුකට ගෙදරේදී මාතා පිතාට භාතාස අම්මයි තාත්තයි අයියා එක සිතකස්මින් ඩයිහර එක දරසෑයක දැවෙන එකම දවසේ පැයක් ඇතුළත මරණ අය. ඉතින් මුණුත් ඔය වහබි වෙන්නේ නැහැ ගෝචි වලට පැන්නේ නැහැ. ඔය ලස්සනට රහත් වෙලා සසර දින්න ජීවිත බබලව ගත්තේ. එනිසා මේ ධර්මයේ තුල උත්තර නැති ප්‍රශ්න නැවෙලා තියෙන්නේ. අද උත්තර හොයන්නේ බෝතලෙන්. ප්‍රශ්න අහපුවම කියන අත හොඳට බොන්නෝ. උන්ටයි පවුලෙන්ට නැගිටිච්ච ප්‍රශ්න ලිහිලා නෙමෙයි නෝල් ගෝල වගේ තව පැටලිලා කොහෙන් පටන් ගන්නද කියලා උන්ටම තේරෙනවා. එසා මතක තියාගන්න ඕනේ ධර්මයට ලං වෙන ජීවිතේ හරි ලස්සනයි. මට මගේ ගුරු ආන්තරෝ කියලා දීලා තියෙන ඉස්සර ප්‍රශ්නයක් ආපු ගමන් සාසනවංශ ප්‍රශ්නේ එළිය තියලා උඹ සතුටින් ඉඳපන්.
ප්‍රශ්න ගන්න එපා ඇතුළට. ප්‍රශ්න එළියේ තියා. දැන් අපි හිතමුකෝ හවස් වෙද්දි ජීවිතේ ප්‍රශ්නයක්. ඕගොල්ලෝට දාගත්තොත් මොකද වෙන්නේ? රැයට කන්දක් බෑ, නිින්ද යන්නේ නැහැ, මුකුත් සැනසීමක් නැහැ. අපේ නායකයන්ගොත් කියනවා ප්‍රශ්න එළියෙන් තියලා ඔබ හොඳට වතුර කෝප්පයක් දීලා බුදිය ගන්න සැනසී. උදේට හැරිලා බලද්දි ප්‍රශ්නේ අර නෝල් ටික ඔක්කොම ටික ටික බුරුල් වෙලාලු. අන්න ලියනයිදි පේන්න පටන් ගන්නවා. ප්‍රශ්නේ එළියෙන් තියලා ප්‍රශ්නේ දිහා බලන් ඉන්නලු. එතකොට අපිට තේරෙනවලු කොහෙන්ද පටන් ගත්තේ කොහෙන්ද කෙලවරට ඇතුළට දැම්මොත් නෝල් බෝලයකට දුවනවා වගේ තමයි. එසා ධර්මයේ කියන්නේ හරිම ලස්සනට ජීවිතේ ගලප ගන්න අපිට ගන්න එක. කල්යාණකට කියන්නේ ඒක. බෞද්ධ ධර්මයේ නම් අතාරින්න එක. 3. බෞද්ධ හැමදාම බබලන ආර්යකාන්ත සීලයක් රැක්කොත්. මේ රටේ පදනම තමයි පංචශීලය. සෝවාන්ලා බණ කියනකම් සුචරිතවත් සමාජයේ කිව්වේ පංචශීල රකින්න සමාජය. මේක රකින්න කියලා කියන්නේ රටට එකෙන් වෙන යහපතක් නිසා නෙමෙයි. පළමුව ඔබට වෙන යහපත නිසා. ඔබේ ජීවිතේම සීලෙන් රැකෙන්න නිසා. දැන් මෙතනින් ඔක්කොම බලන්නේ මැරෙන්න කලින් පින් ටිකක් කරන්න. පින් කරන්න කමන්නේ පිනෙන් සස්ත්‍රීක වෙනවා. හැබැයි සුගතිය හම්බ වෙන්නේ සිල්වත් වුණා. පින් කරාම වුණාද සස්ත්‍රීක වෙනවා. හැබැයි සුගතියක් දෙන්නේ සීලෙන්මයි. ඔයත් දැකලා ඇති සමහර වෙලාවට තිරිසන් ලෝකෙත් ඉන්නවා හොඳ සැප තියෙන සත්තු පින් කියලා. හැබැයි තිරිසනෙක් වෙලා සිල්වත් භාවයේ තියෙන වැරදි නිසා. අර ගම්පහේ තියෙන නැදුම්ගමේ රාජා කියලා ඇත්තේ. දැකලා ඇති නේද බලන්න. නුවර පෙරහැරක නැදුම්ගමේ රාජා යන්නේ පයින්. පයින් යද්දි දවස් ගාණක් තිස්සේ මම දැකලා තියෙන උපාසකම්වල මේ මහත්තුරු පිපිඤ්ඤා ගෝණි ගෙනල්ලා කැරට් ගෝණි ගෙනල්ලා වට්ටක්ක ගෝණි ගෙනල්ලා පාරයිද පියාගෙන කෙහෙල් කැන් පියාගෙන වතුර බැරල් පුරවගෙන බලන් ඉන්න මොකටද නැදුම්ගමේ රාජාට කවන්න. අපේ බලන් දෙක උපාසකම්වල පොල්ලතු කවනවා වට්ටක්ක කවනවා පිපිඤ්ඤා කවනවා ඇතාවට දානවා කොටෝ ගන්නවා වතුර පොවනවා ඊළඟට වතුර හොස් අල්ලලා නාවන සමහරු දන ගහලා වදිනවා. හරි පින්කාරයෙක් නේ අත. මමත් බනවලට නුවර යනවා මට කඩු ගන්නව පහු වෙලාවක් එකෙක්වත් නැහැ වතුර කෝප්පයක් දෙන්න. කෙහෙල් කෑන් එපා. එක ගෙඩියක් නෑ දෙන්නේ. අපි කොහේ හරි හෝටලයකට ගිහිල්ලා අපේ අතින්ම කල්ලි ගෙවලා දාහනේ ටික වලදල යනවා නුවරට. මමද පින්කාරයා නැදුම්ගමේ රාජා. හදවතට එකඟ ඇත්ත කතා කවුද පින්කාර? නැදුම්ගමේ රාජා පින්කාරය. මතක තියාගන්න. පින නිසා බබලන පොහොසත්. අපිට මාලිගාවට ගියාම කරඬුවට වදින්න දෙන්නේ ගොඩක් දුර ඉඳලා. නැදුම්ගමේ රාජා කියන්නේ දලදා වංශේ වැඩ ඉන්න කරඬුව කර උඩ තියාගෙන පෙරහැරිය විදින සත අපිට වැඩි පින්කාරයි. ඒ නිසා මතක තියාගන්න ඒක පිනෙන් පොහොසත්. හැබැයි සීලෙන් දුර්වත් නැයි සතර පායට වැටිලා දුක් විඳිනවා පිළිසරක් වෙනවා. ඔය මොන රටේද ලස්සනයි. දෙමලිස්සට පොල්ගිස්සට ගිරවට මයිනකට නැති ලස්සන මොන රට තියෙනවා මොකක් නිසාද සසරේ විචිත්‍ර පින්කම් කරනවා. එනිසා ලස්සන උන හැබැයි සිල්වත් නැහැ දුසිල්වත්කම නිසා තිරිසනෙක් වෙලා ඉපදුනේ. එහෙනම් අපේ අත කල්යාණයට පවත්වනවා කියන්නේ හොඳ සිල්වතුන් විදියට සීලය කියන්නේ අනුන්ට පෙන්න කරන දෙයක් නෙවෙයි. තමන් සීලය තුල ස්ථාවර වෙනවා. ඒ සීලයම දවසක ඔබට සත්‍ය ක්‍රියාවක් වෙයි. එනිසා සිල්වත් වීම තමයි තුන්වෙනි. 4. හොඳට දන් දෙන්න. දන් දීම කියලා කියන්නේ නිකම්ම දීම නෙමෙයි අතහැරීම. අද ගොඩක් අය දන් දෙන්න දක්ෂයි හැබැයි දීලා අතහැරගන්න බෑ. මේ දුපාපකම් වල දන් දෙනවා. ආනෝද ලස්සනට කරන්නේ ඕවනේ පිටක්ෂයක් උදේ වියදක් කියනවා. ගණනුත් හදලා. ලක්ෂයට අරගන්න තාම ලෑස්ති නෑ. මම දැකලා තියෙනවා ඔය පිරිකරෙන්ම ගෙනලා පූජා කරද්දී අට පිරිකරේ අත ගස්සන ගමන් කල්පනා කරනවා විකුණයිද ගන්නෑ. නේ? සිවුර අත ගස්සගෙන එන ගමන් හිත කියනවා වැඩක් නෑ විකුණයි කියලා. ඒ කියන්නේ දෙන්න කලින් මේක අතාරින්න සූදානම සමහරු දීලා අතාරින්නේ නැහැ. අන්සල් වලට ඔය ආම්බුරුන්ට කිරිපිටි පූජා කරනවා වැඩිපුරම දෙන්නේ මොන නෙස්ටමෝල් විවා හෝටිස්. ආම්බුරු 100ක් ගත්තොත් 90කට විතර දියදියා. නෙස්ටමෝල් බොන්නේ නැහැ, විවා බොන්නේ නැහැ, හෝර්ලික්ස් බොන්නේ නැහැ. දායකයෝ මොකද කරන්නේ? වැටයින් කියලා බලන් ඉන්නවා බොයිද දන්නේ නැහැ.
පතර කොලේකවත් අතලා ගෑණියෙක්වත් දෙයික් නැහැ. ආයි කඩේට යවලා සල්ලි කරගන්නද දන්නේ නැහැ. දුන්නොත් දුන්න අතහැරලා දාන්න. ඒක තමයි දානේ කියන්නේ. අතහැරීම මා. ඔය කැලණි විහාරයේ එහා පැත්තේ ඔයත් දැකලා ඇති මානෙල්වත්ත කියලා පන්සලක් තියෙනවා. දැන් විශ්වවිද්‍යාලයක් නාගානන්ද විශ්වවිද්‍යාලය. ඔය ඉඩම අයිති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අක්කර ගානක ඉඳලා. එතුමා ඒක පූජා කළා කණ්ඩක්කුළුගේ නායක හාමුදුරුවෝ කියලා හාමුදුරු කෙනෙක්ට නොමිලේ පූජා කළා කිසිම බලාපොරොත්තුවක් නැති. කණ්ඩක්කුළුගේ නායක හාමුදුරුවෝ උන්වහන්සේට ඒක ඕනේ නැති නිසා වෙන හාමුදුරු කෙනෙක්ට මුදලට වික්කා. කාලයකට පස්සේ ජයවර්ධන මැතිතුමා කැලණි විහාරයට ආපු වෙලාවට මිනිසෙක් කියනලු බලන්ටු ජනාධිපතිතුමා අර හාමුදුරුවෝ කරපු අපරාධය. ඔබතුමා පූජා කරපු ඊටම විකුණලා කියලා. මොකද ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වයි කියලා සඳහන් වෙනවා. මම ඒ ඊටම පූජා කරලා ඉවරයි. හාමුදුරුවෝ විකුණන්න බැරි නම් උයාගෙන කාපු දෙන්න කිව්වා. පූජා කරලා ඉවරයි. ආයේ ගැන කිසිම අභිලාෂයක් නෑ. තව ඔයයන්ට හොඳ උදාහරණයක් මම කියන්නම්. ලංකාවේ හිටියා මාහෝ සුමේද කියලා හාමුදුරු කෙනෙක්. මහව සුමේද. මෙතන මේ ඉන්න උපාසකම්වල 80 ගණන් වල මේ හිටියනම් උන්වහන්සේ ගැන අහලා තියෙන්න ඕනේ. පානපුරේ අරියදම්ම හාමුදුරුවෝගේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධද. උන්වහන්සේගේ විශේෂත්වය මොකක්ද? මාහෝ සුමේද හාමුදුරන්ට කැන්සර් එකක් තිබ්බා. අවුරුදු 29ක් පිළිකාව භාවනාවෙන් යටපත් කරපු හාමුදුරු කෙනෙක් සුමේද හාමුදුරුවෝ. බලංගොඩ ආනන්දමෛත්‍රී හාමුදුරුවෝ උන්වහන්සේගේ චරිත කතා පොතේ කියන්නේ මාහෝ සුමේද අධිගමනාදී වෙන්න පුළුවන් කියලා. එසේ මෙසේ කෙනෙක් ඔය සුමේද හාමුදුරුවෝ ජීවිතේ හරිම සරල කෙනෙක්. උන්වහන්සේට හේතුණලු මැරෙන්න කලින් අසදෘස මහ පින්කමක් කරන්න රුවන්වැලි සෑය. කවුරුත් කරපු නැති පින්කම. ප්‍රේමදාස හාමුදුරුවෝ කාලේ උන්වහන්සේ ලක්ෂයක් විතර සෙනගාරන් ගිහිල්ලා රුවන්වැලි සෑයට පූජා කරා. කවුරුත් පූජා නොකරන දේවල් මොනවද? සඳහන් කරනවා මට පුදානවා කෙනෙක් කිව්වා පූජාවට කී කෙනෙක් ඇත්දල ගජමුතු රන් රිදී මුතුමැණික් යාන වාහන වටිනම දේවල් පූජා කරේ. කවුරුත් පූජා නොකරන දේවල්. පින්වතුනි පූජාව ඉවර කරලා මාහෝ සුමේද හාමුදුරුවෝ චෛත්‍යරාජන් වහන්සේට වැඩලා රුවන්වැලි සෑයේ පඩිකල පහිද්දී ගිය මිනිස්සු ටික පොරකනවලු පූජාව වෙතා ගන්න. උතන්ද අපේ පන්සල් වල කටින පින්කම ඉවර වෙලා පස්තික කණ්ඩ පොරකන විදිහේ රත්තරන් වලට පොරකන් දැක්කද? ප්‍රධාන සංවිධායකයා දෝජන ඇවිල්ලා කියනවලු පටිකල වයින් හාමුදුරන්ට බලන්නකො අපි කරපු පින්කම මතරාදී අරුන් පොරකනවා කියලා. සුමේද හාමුදුරුවෝ පටිකලේ නතර වෙලා අඩුම ගානේ චෛත්‍ය දිහා හැරිලවත් බලන්නේ නැතුව දායකයට කියනවලු පින දිහා බලපන්. පූජා කරපු දේවල් දිහා බලන්න එපා. පූජා කරපේවා පූජා කරලා ඉවරයි. එනිසා පින දිහා බලපන්. පූජා වස්තු දිහා බලන්න එපා කියලා උන්වහන්සේ පඩිපෙළ ගහලා කුටියට වැඩියලු සාපරයක්. මම ඔය බණ මහව කයිකාවල රජමහා විහාරේ කිව්වා. බණේවල වෙලා පන්සලේ ලොකුආඳුර මටගෙන පණ්ඩිතාඳුරනේ මහව සුමේදාඳුරගේ ගම තමයි මේක. නාස මහව හිටි. ඔයිටත් ඇදී ලස්සන සිදුවීමක් වුණා. මේ ගමේ පරණය තාම ඉගෙන කතා වෙනවා. මොකක්ද? සුමේදාඳුරගේ පින්කමේ කරලා සති දෙකකට පස්සේ OIC මහත්තයා පන්සලට ඇවිල්ලා කිව්වලු හාමුදුරුවන්ට පොලිසියට ඉක්මනට යන්න කියලා. හාමුදුරුවෝ එක්කන් ගියාලු පොලිසිය. හාමුදුරුවෝගේ සිරිතක් තියෙනවා බිම බලාගෙනම තමයි වඩි. මම මේ කියන්නේ මේ අවුරුදු 30-40කට කලින් ලංකාවේ සිදුවුණු. හාමුදුරුවන්ට OIC මහත්තයා කියනවලු ඔන්න හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පින්කමේ අටපිරිකර ලොරි දෙක පොරුත් එක්කම මාර්තු කියලා. ඒ කියන්නේ පින්කම සංවිධානය කරපු ලේකම් අටපිරිකර ලොරි දෙකක් පටවලා හොරේ අවුවලා OICට කියනවා ඔන්න හාමුදුරනේ හොරත් එක්ක බඩු තියනවා කියලා. ලස්සනම සිද්ධිය මොකක්ද දන්නවා? සුමේදාම්පුරු අඩුම ගානේ ඔළුව උස්සලා බැලුවේ නැලු කවුද හොරා කියලා. උන්වහන්සේ බිම බලාගෙනම OICට කියනවලු ඒ පූජාව ඉවර වෙලා සති දෙකකටත් වැඩි. සියල්ල පූජා කරලා අවසానයි මට ඒවත් එක්ක ඇති සම්බන්ධයක් නෑ. ඕන කෙනෙක් ඕන දෙයක් ඕන ප්‍රමාණයකට ගත්ත දෙයක් ප්‍රශ්නයක් නෑ කියලා උන්වහන්සේ හැරිලා කුටියටම වැඩියා. ඔන්න අතහැරි. එනිසා ඔයත් දෙයක් පූජා කරනවා නම් ඒවා පිළිබඳව තියෙන ආසාව අතහැරලම දෙන්න. ආම්තුරුන්ට ගොඩාක් ඔය පූජා කරද මිනිස්සු කියන විකුණනවනේ කියලා.
පින්වතුනි ඒකෙන් ඔයත්න්ගේ පැත්තෙන් සත්‍යයක් තියෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. ඔයත් පූජා කරන්නේ සාසනයට නම් මම සාසනේ නම් මං ඒව විකුණලා නැවත කරන්නේ සාසනයට නම් ඔයත්න්ගේ මූලික අභිමතාර්ථ ඉෂ්ට වෙලා ඉවරයි. ඒ නිසා අතහැරීම පුරුදු කරන්න ඕනේ. තියෙන වෙලාවට හොඳට අතහරින්න දෙන්න. නැති වෙලාවට තියෙන එකෙන් ටිකක් හරි දෙන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ පාඩම. මම පුංචි කාලේ මගේ ආච්චි අම්මා මට දවසක් කිව්වා කොල්ලෝ ගෙදෙට්ට හිඟන්නවා කොහොම නැක් කියලා හරෝදය ගන්න එපා කියලා. මොකද අපි පුංචි කාලේ අපේ අම්මලා තාත්තලා උගන්වනවා ගෙදර කවුරුත් නැහැ කියපන් කියලා. අපි හිඟන්නන්ට කියන කවුරුත් නැහැ ගෙදර කියලා. නේද? හිඟන්න මොලේ තියෙන එකෙක් නම් ඉක්මනට ගෙට කරලා බඩති ගහයි යන්න. මොකද පොඩි උන් තනියෙන් දාලා යනවා දුමු ගෙවල් වල කියලා. එහෙම බොරු කියලා දෙනවා අපි පොඩි කාලේ දරුවන්ට. ඉතින් අපේ අම්මලා කියන කවුරුත් නැහැ කියලා. මං දවසක් හිඟන්නේට ගිහුවා ගෙදර කවුරුත් නැහැ කියලා. කියලා ඉතින් අපේ ආච්චි අම්මා මට කිව්වා කොල්ලෝ ගෙදරට මොකාවත් නැහැ කියලා ආරෝඩය ගන්න එපා කියලා. මම ඇයි අපේ ආච්චි ලස්සන කතාවක් කිව්වා මොකක්ද කියලා. කතරගම දෙයියෝකම් හිඟන්නවා වගේ වෙස්වලාගෙන එනවා ගෙවල් වලට කියලා. මොකටද අපිව චෙක් කරා. ආච්චි කියනවා අවුරුදු 80ක් විතර එක්කකොට මට කියනවා කතරගම දෙයියන්තුරු අපිව චෙක් කරන්න එනවලු හිඟන්නවා වගේ වෙස්වලා. උඹට කතරගම දෙයියොත් නැති වෙයි කිව්ව බොරු කියන්නේ කිව්වා. දැන් අපේ ආච්චි අම්මා මැරිලා අවුරුදු 25කටත් වැඩි වත්තල මං ඉන්න පවුලට හිඟන්නේ කියලා දොරකොට හිටගත්තාම මට අපේ ආච්චිව මතක් වෙනවා. මං හිඟන්න දිහා බලාගෙන කල්පනා කරනවා මේක කතරගම දෙයියවත් දන්නේ කියලා. මිස් කරගන්නට ඒ නිසා මම අපේ පොඩි ආන්දරට කියනවා තියෙන දේක් දාලා දැන් අපේ පන්සලට එන කිසිම මිනිහෙක් හිස්ස දෙන්නේ දැන් අපේ ආච්චි මට පිටේ හොඳක් දැන හොඳයි. අපේ ආච්චිලා ත්‍රිපිටකේ කියවලා නැහැ. අටුවා කියවලා නැහැ. හැබැයි බුදුහාමරගේ බණපදයක් ජීවිතේට එකතු වෙලා මොකද? දජ්ජාප පස්මින් පියාචිතෝ තියෙන්නේ ටිකද ටිකෙනොත් ටිකක් හරි දීපල්ලා. නොදීන්න එපා. එසා ඔයත් පුරුදු වෙන්න කල්යාණයට ඕකයි. මේ දීම නවත්තපු දවසට අපි ඉවරයි. අපි රැකිලා තියෙන්නේම අතහැරීම කියන ගුණය මත. ඔන්න දැන් හතරක් කියවුවා මතකද? එක බුදුහාමුදුරුවෝ, දෙක ධර්මය, තුන සීලය, හතරවෙනි එක අතහැරීම. පහ. පස්වෙනි කල්යාණයට තමයි සංඝයා සකසාම සුරු කරන්න නොසකසා නෙවි. සංඝයා සකසාම සුරු කරන්න. ඒ කියන්නේ හාමුදුරුවෝ කතා කළත් මෛත්‍රී සහගත වචීකාර. හාමුදුරුවෝ කනුදෙනු කළත් මෛත්‍රී සහගත කායකාර. හාමුදුරුවෝ එක්ක සිතුවිලි වලින් සිතුවත් මෛත්‍රී සහගත මනෝකාය. දායකයෝ හාමුදුරුවෝ නිසා පායන්න එපා. දායකයෝ තිස්සේ තන්ද හාමුදුරුවෝ කියන්නේ ගින්දරේ කියලා. නේද? ගින්දර හරි ප්‍රයෝජනවත්. ගින්දර අපේ ජීවිත ආලෝකමත් කරනවා. හැබැයි ඕනෑට වැඩි ගින්දරට ලං වුණොත් අපි පිච්චෙනවා. සදායකයෝ තන්දෝනේ හාමුදුරුවෝ ගින්දර අපිට ප්‍රයෝජනවත්. අවදාවත් මෛත්‍රියක් නැතුව හාමුදුරුවෝ දිහා බලන්නත් එපා කියලා. ඔයත් අන්ටේ මේ හාමුදුරුවෝ කරන වැඩ දැක්කම ඕම ඉන්න පුළුවන්. ඒක ගොඩක් කියනවා අපිට මේ බුද්ධ ධර්මයක් එපා වෙලා මේ හාමුදුරුවෝ කරන වැඩේ මම ඔයත් අන්ට දෙන්නේ එකම උපදේශය. හාමුදුරුවෝ කරන පව් හාමුදුරුවෝ ගෙවිච්චදී දායකයන්ට කරගහන්න යන්න එපා. මොකද බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට ඔයත් අන්ට හඳුන්වලා දුන්නේ කොහොමද? අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. මේ තමයි ලෝකෙට උතුම් පින්කෙත. පින්කෙත සරුසාර කුඹුරක් ඔයත්න්ට ලැබිච්ච වෙලාවට ඔයත් දක්ෂ වෙන්න ඕනේ. ඔයත් ළඟ තියෙන ශ්‍රද්ධාව නැති බීජ ටික වපුරලා ආශ්‍රම නෙලාගෙන ඉක්මනට කල්ලිකාරෝ ටිකක් වෙන්න සුගතියට යන්න. එහෙම නැතුව කුඹුරේ හතරමයි හොය හොය හිටියෝ ඔයත්න්ට කවදාවත් ඔයත්න්ගේ ජීවිතය අභිවෘද්ධියක් සලසගන්න මේ අනුත්තර පින්කෙත නිසා මේ බණ අහන්නේ, දන් දෙන්නේ, සිල් රකින්නේ, හැමදේම කරන්නේ. ඒ පින්කෙත නැති වෙච්ච දවසට ඔක්කොම ඉවරයි. ඒ නිසා හාමුදුරුවෝ කරන පව හාමුදුරුවෝ ගෙනිච්ච දායකයන්ට කලබල වෙන්න එපා. අර ගමරාල අලියගේ වඩුගේ දිලා දිගලෝකේ ගියා වගේ අද ගොඩක් දායකයෝ හාමුදුරුවගේ පස්සේ දිලා යන්න හදනවා අපායට. හාමුදුරුවෝ යනවා නම් යන්න දෙන්න. දායකයෝ කලබල වෙන්න එපා. අපේ අම්මට මන් දුන්නා එකපාරක් උපදේශයක්. ඒක ඔයත්න්ටත් කියන්න. ඉතින් මෙතන අම්මලා තාත්තලා ඉන්නවා. ඔයත්න්ටත් මේ උපදේශ හරි වටිනවා. මම ගෙදර ගියාම ඉතින් අපේ ගෙවල් වටේ තියෙන පන්සල් ගොඩක්
මං අහනවා අර පන්සල බොහොම හොඳයි මේ පන්සල බොහොම හොඳයි ඕම කියද්දි අපේ අම්මා එක පන්සලක් ගැන කියද්දි අපෝ එයා ගැන නම් අහන්නවත් එපා එයා ගන්න දෙයක් නැහැ කියයි මං ඉතින් අපේ අම්මව ඉඳගෙන ළඟින් කිව්වා මේ මම මේ ලෝකේ වැඩිපුර ආදරේ කරන ඔයා ඔයාට වැඩි කෙනෙක් මට නැහැ එසා ඔයා අපාය යනකොට මං කැමති නැහැ ඔයාට මම දෙනවා උපදේශ. අද ඉඳන් මැරෙනකම් මේ උපදේශ ජීවිතේ ක්‍රියාත්මක කරන්න ඕනේ. අපේ අම්මා මොකක්ද කියන්නේ? මං කිව්වා අම්මා අද ඉඳන් ආම්බුරු කෙනෙක්ගේ වැරද්දක් දැක්කොත් හිතන්න මං අන්ධයි. මට ඇස්පෙන්නේ නැහැ. ආම්බුරු කෙනෙක් ගැන කවුරු හරි කිව්වොත් අර ආම්බුරු මෙහෙමයි කියලා අම්මා හිතන්න මං දීරි මට ඇහෙන්නේ නැහැ. කවුරු හරි ඇහුවොත් අර ආම්බුරු මෙහෙමලු නේපා අම්මා හිතන්න මං ගොළුයි මට ඕවට උත්තර දෙන්න යන්න දැන් ආම්බුරුව සම්බන්ධ ප්‍රශ්නවලදී අන්දේ ගොළුවේ දීරෙක් වගේ. අපේ අම්මා ඇහුවා ඉතින් ඔයාලට දැන් හිතට ආපු ප්‍රශ්නේ. මොකද හිතට ආපු මොකද එමින්ද කියන්නේ? නේ? ඔය ආම්බුරුවේ ඕල්දේ අන්දේ ගොළුවේ දීරෙක් වගේ ඉස්සරගෙන ඉන්නේ. මම කිව්වා අපේ අම්මට අම්මේ ආම්බුරුව කරන පව් ආම්බුරුව කෙනෙක්. අම්මා ඒ නිසා අපාය යන්න එපා. මොකද කට්ටේ ගෑවක් කියලා අපායදී බේරෙන්න දැන් ආම්බුරු පව් කරලා අපායට ගියම යවක රජුන්ට කියන්න පුළුවන් මේ මම සිවුරු දාගෙනයි ඉතියේ මං කට්ටේ ගාලා ඉතියේ මාව බේරාපන් කියලා බේරනවා නම් කමකුත් නැහැ බේරන්නේ නැහැ යම රජුරු පස්සකට පයින් එකක් ගහලා ගියා ඒක මහාන වෙලා ඉඳලා ලැජ්ජ නැතුවව අපායට ඵල ඇතුළට ගියා එයා බේරෙන්න පුළුවන් නම් කමකුත් නැහැ බේරෙන්න බෑ ගිහියන්ටයි පැවිද්දන්ටයි අපි ඔක්කොටම කර්මයේ සලකන්නේ එක විදියටමයි ඒ නිසා දායකයෝ නිකන් ආඳුරු නිසා පායන්න එපා. ගිහි වේවා පැවිදි වේවා අපි කවුරු එකම විදිහටයි කර්ම විපාක වලට මොකද? මුගලන් ආඳුරුවෝ රැඩියා පරිසලක බණ කියන්නේ. මුගලන් ආඳුරන්ට පින්වත්නි බණ ඉවරුනහම මුත්‍රා කරන්න ඕනේ. වැසිකිළියකට ගියා. වැසිකිළියකට ගිහිල්ලා මුගලන් ආඳුරුවෝ වැසිකිළියේ දොරෙන් ඇතුළු වෙද්දිම දැක්කා ඔළුවක් එළියට එනවා. ඇවිල්ලා ආයෙ ඇතුළට යනවා. මුගලන් ආමතුරු එකපාරටම නැවතුණා. දැන් අපේ වැසිකිළිය වල නෑ නෙමෙයි ඉන්නවා. අපිට පේන්නේ අපේ මනස එච්චර දියුණු නැති නිසා මුගලන් ආමතුරු එදිමතුන් අතර අග්‍රස්ථා. උන්වහන්සේව කවුදොත් ඒ පාර ආයෝලුව මත වෙලා කියනවා. මම මේ පන්සලේ හිටපු ප්‍රධාන දායකයා. මෙතනත් ඉන්නවා නම් පන්සල් වල දායක සභාවල සභාපතිලා ලේකම්ලා හොඳට අහගන්න. වැරදුනොත් වැසිකිළි වල ඉන්නයි හරියට කළොත් දිවලෝ මම පන්සලේට ප්‍රධාන දායකයෙක් මොකක්ද උනේ ඒ පාරක පන්සලේට බහාමුදුරුව මට කිව්වා පන්සලේ යාගේ කියලා වෙන කිසිම ආමුදුරුව කෙනෙක් ඉන්න දෙන්න එපා එළෝපම් කිව්වා මං එනේ නාමුදුරුව ගැන කේලම් කිව්වා කෙටෙව්වා අසභ්‍ය වචනෙන් දැන්න ගැටුම් හැදුවා ආමුදුරුව බෙදෙව්වා සංඝයාගේ දේපල සංඝයාට බුද්ධ විඳින්න දීපු නැති නිසා මංගමේ දායකයන්ගේ මල පහ කන පෙරේතය වෙලා වැසිකිළි වලේ ඉපදුනා කියලා මුගලන් ආඳුරට කොහෙතකොට උඹලගේ ලොකු හාමි එයාත් ඉන්නව මලේ පල්ලෙහා කිව්වා එයා මොකද කරන්නේ කියලා අහපුවම එයා මට වැඩි මල කරේතේ මං දැනටත් හිටන් ඉන්නේ ලොකු ආඳුරගේ කර උඩ මං දාන මල පහකාලයි එයා කිව්වත් වෙන්නේ එන හොයකට තේරුණා ජීවිත පැවිදි කියලා ભેදය නෑ ඔක්කොටම එකම තැන උරුම වෙයි ඒ නිසා නිකන් දායකේ කලබල වෙන්න එපා මතක තියාගන්න අපි දන්නේ නැතුව ගුණය එළියෙන් දකින්න එක අඩුපාඩුවකට දොස් කියන්න ගියාම උන්වහන්සේලාගේ අභ්‍යන්තරයේ ගුණය තීව්‍ර නම් ඊටාත්ම දැඩි නම් සසරේ අපිට දුක් විඳින්න වෙනවා අපි දන්නේ නැහැනේ සංඝයාගේ ගුණ බුදුහාමුදුරුවෝ දවසක් ධම්වලදලා සරියුත් හාමුදුරන්ට කියනවා සරියුත් මේ මිනිස්සුන්ට ඇහෙන්න සංඝ ගුණ කියන්න කියලා බුදුහාමුදුරුවෝ වැඳගෙන බුදුහාමුදුරන්ට කියනවා මේ සරියුත් හාමුදුරුවෝ වැඳගෙන බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ ඉන්දියාවේ තියෙන විශාල ගංගා හතරක් ගංගා යමුනා අකිරවතී සරබු කියලා ඔය ගංගවල් හතරට වැස්සක් වෙලාවක වැටෙන වැහි බින්දු ගානකට හරියට කියනවා සංගුණ නම් ඇහුවට උත්තරයක් කියනවා කියලා හිතන්නවත් බෑ ඒ තරම් අනන්තයි අප්‍රමාණයි කියන්නේ බුදුහාමුදුරුවෝ මේ වෙලාවේ තුන් පාරක් සාදුකාර දෙන සාදු 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 සාරිපුත්තේ එහෙම්මමයි මගේ අවුරුස පුත්‍ර සංඝයාගේ ගුණය කියලා නිම කරන්ද බෑ ඉතින් ප්‍රඥාවෙන් අගතරපත් හාමුදුරුවන්ට සංගුණ හිතා ගන්න බැරි නම් අපි ගැන කවර කතාවද වෙනවත් අපි හාමුදුරුවන්ට දරිසාතික දියන්ට යන එක වචනයක් කරදුනොත් ඇතිනේ සසරම ඉවරයි රෝහිණී කුමාරිකාවගේ මුළු ඇඟම කුණුනා බුදුහාමුදුරන්ගේ ඥාති සහෝදරිය
ඇයි රෝහිණී ගන්නවද කියලා වුණා නෑ ස්වාමීනි කෝ. පෙර භවයේ උඹ කෙල්ලෝ ටිකක් එක්ක විහිළු කර කර ඉඳී පාර යන හාමුදුරු කෙනෙක් සිවුර හොඳට පොරෝලා සිවුර ගැටවටු ගන්නලා උභයාස කරගෙන පාර යද්දී උඹ යාළුවන්ට ටෙලිකවට කමට කිව්වා. කට තියාගෙන ඉන්න බැරි කම. මේකගේ ඇගේ කුෂ්ඨයට ඒකයි මේ මුළු ඇඟම වහගෙන ඉන්නේ කියලා උඹ කිව්වා විදිහට. එදා ඒ කුෂ්ඨේ කියලා අපහාස කළේ පසේ බුදුරජාණන් වහන්සේ ළමකට එදා ඉඳන් හැම දවසකම ඔබට ලැබුණේ කුෂ්ඨ සහිත ශරීරයක්. අම්බපාලි රණදාන දනිකාවා. ඔයත් දන්නවනේ අම්බපාලි පෙර භවයක වන්දනා නඩයක් එක වන්දනා කියනවා නඩේ ගුරාහිත මෙහෙණින්නාසයට කිව්වු මං කියා එතුමිය වයසක්. කේන්තියෙන් මේ තරුණිය කියනවා මේ වෛශ්‍ය කාන්තාවට මෙතනවත් ඉන්න බැහැ හරියට කියලා. වෛශ්‍යාව කියලා අපහාස කරන මෙහෙණින්නාසේ රහත් කරණියා. එයා දන්නේ නැහැ. නොදැනුවත් කමින් හරි කරපු අපරාධේ සසර හැමදාම වෛශ්‍යාවක් වෙන්න පෙරමම් කරනවා. එනිසා මතක තියාගන්න එක්ක වචනයක් කර දුනත් සසර දුක්ඛිත ස්වභාවයට පත් වෙනවා නම් ඔයත් අනුන් නිසා පවුරවන්න යන්න එපා. හැමතිස්සෙම සංඝයාත් එක්ක ඇසුරු කරන්න සකසාමන. විශේෂයෙන් කාන්තාව පරිස්සම් වෙන්න ඕන. කාන්තාව හාමුදුරුවොත් එක්ක ගනුදෙනු වෙද්දී බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. කාන්තාව හාමුදුරුවොත් එක්ක හොරකම් වෙන්න යන්නත් එපා. ඒවට ගෙදර ඉන්නවනේ කතා කරන මහත්තයා. මහත්යත් එක්ක උරතල් වෙන්න හාමුදුරුවොත් එක්ක උරතල් වෙන්න කව සමහර පන්සල් ඇවිල්ලා හාමුදුරුවෝ එක දාන්නේ මොනවද හදන්න ඕන හාමුදුරුවෝ පුළුවන් දෙයක් හදාපන් නෑ කියන්නකෝනේ ආස දේවා හාමුදුරුවෝ නෑ ඕන දෙයක් හදන්න කියන්නකෝ අපි ඉතින් යාළුවෝ කියලා මගේ පන්සලෙත් මම ওই පන්සලේ වැඩ බාර ගත්තකම ආවා ඇවිල්ලා පින්වත්නි මේ මම බණකට ගිහින් ඇවිල්ලා රෑ 9ට විතරයි ආන්දරනේ එක දාන්නේ මොනවද මම කො පුළුවන් දෙයක් හදන්න නෑ ඉතින් කියන්නකො ආස දේවල් මම කො එහෙම ආස දේවල් නෑ ඔයාට පුළුවන් දෙයක් හදන්න තුන්වෙනි පාරක් ලැජ්ජාතුවා යන්නකොනේ ඉතින් ආස දේවල් මම කිව්වා මං ගල්තාරයි තින්කසනයි විතරයි කන්නත්තේ අනිත් ඕන දෙයක් කරනවා කියලා දැන් එහෙම උත්තරයක් දුන්නාම මොලේ කලදක් හරි තියෙනවා නම් දැනගන්න දෙපැ මේ ආන්දරු මෙතනින් එහාට කැමති නෑ මේ සාකච්ඡාවට මෝඩකමට පින්නන්නේ හතරවෙනි පාරක් ඇවිල්ලා යන්නකෝ අනේ ආසදී කියලා. මම කෝපාසකම්නේ තියාපන් බාස්කට් එක දාන්නෙත් එපා උඩත් එපා කියලා. එදා ගිහිල්ලා මුළු ගමේම කිව්වා අපෝ වලිතෙන් ඇවිල්ලා ඉන්නේ යක්ෂයෙක් කියලා. මට වාසි. ඇයි වාසි? එදා ඉඳන් අද වෙනකම් පින්නන්නේ මගේ කවුරුත් ආයතේ වහන්නේ මොනවද කරන්නේ. උන්ගේ කොසම්බෝලයි මම කතම්බලයිද මම බැලුවා බුද්ධ පූජාව තිබ්බ පිළිදුන්න ගැලතුවා සත්‍යයක් නැහැ. හරි පහසුයි නේද? එසා මතක තියාගන්න ඔය ඇත්තෝ පන්සල් වලට ගන්න දෙද්දී අහන්න ඕනේ නැහැ. ඔයත්තන්ට පුළුවන් දෙය කියලා පූජා කරන්න. මහානකම කියන්නේ පාත්‍රයට වැටෙන ඕන දෙයක් වලගන්න සූදානම් කියන්නේ. හැබැයි පන්සලේ හාමුදුරුවෝ ලෙඩෙක් නම්, ගිලනෙක් නම්, අසනීප කෙනෙක් නම් බෙහෙත් වුණා අනිවාර්යෙන්ම අහන්න ස්වාමීනි මොනවද කැප මොනවද අත බුදුහාමුදුරුවෝ ඒකට අවසර දීලා තියෙනවා. හැබැයි ඉහෙන් බහින ලඩක් නැති සංඝයාගේ ඕන නැති වෘතල් පෙන්න අහන්න ඕනේ දැන් මොනවද ඕනේ යන්නකෝ නේ හරියට නිකන් අහසේ තරුයි මොහොතේ මඩ ඉල්ලුවත් ගෙනත් දෙනවා වගේ තමයි අහන්නේ ඒසයි ඒ කාන්තාව ඔබට විශේෂ අවස්ථාවක් නේ ආනන්ද හාමුදුරුවෝ මේ ආරම්භු නැත්තම් පන්සල් වලට එනවා බොරු ආනන්ද හාමුදුරුවෝ නිසා මේ අවස්ථාව ලැබුණේ මොකද තිරුවන් වහන්සේගේ බුදුහාමුදුරුවෝ වැඩෙද්දී 50 දින වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ඇහුවා ඔබ වහන්සේ තිරුවන් පෑවට පස්සේ කාන්තාවන් විශ්ේ අපි කොහොමද පිළිපදින්න ඕනේ භික්ෂුන් වහන්සේ බුදුහාමුදුරුවෝ වචන දෙකයි කිව්වා අදස්සනානං ආනන්ද කාන්තාව දිහා බලන්නවත් එපා කිව්වා බලන්න වෙනවනේ බුදුහාමුදුරුවනේ අනාලාපෝ ආනන්ද එහෙනම් කතාවට යන්න එපා කිව්වා කතා කරන්නත් වෙනවනේ බුදුහාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ සතින් උපට්ඨ පෙත්වා ආනන්ද සිහිය උපදවා ගන්න අම්මා වගේ කාන්තාවක් එක්ක කතා කරද්දී අම්මා කියන සිත සහෝදරියක් වගේ කාන්තාවක් එක්ක කතා කරද්දී මේ මගේ සහෝදරියක් යන සිත දියණියක් වගේ කාන්තාවක් එක්ක කතා කරද්දී මේ මගේ දුවෙක් කියන සිතක් උපදවා ගන්න. එතනින් එහාට නම් යන්න මෙපා නන්ද. එතනින් එහාට යනවනම් නම් කඩුවක් අතින් ගත්ත වදකේ බෙල්ල කපන්න බලාගෙන ඉන්නවා කියන දරුණු හැඟීමකින් කාන්තාවත් එක්ක ඇසුරු කරන්න කාන්තාව පැවිද්දට පරිබෝධයක් තිබුණා. ඔන්න ඔබට ලැබිච්ච අවස්ථාව කවුරු නිසා? ආනන්ද හාමුදුරුවෝ නිසා.
බුදුහාමුදුරුවෝ කාන්තාවන්ට කියපු නමක් කියන්නේ. හැබැයි ඉතින් තරහ වෙන්න එපා. මොනවල් කුඹ ගන්නත් එපා. ඔය විදිහටම සතුටින් බණ ටික ඊළඟ ටිකක් අහන්න ඕනේ. ඔය කාන්තාවන්ට පොඩ්ඩක් කේන්ති යනවා. බුදුහාමුදුරුවෝ මේ නම කිව්වේ මම නෙවෙයි. මොකද කාන්තාවන්ට කිව්වේ මායාවේ තොණ්ඩුව කිව්වා. ඔය ඔක්කොම මායාවේ තොණ්ඩු තමයි. හැබැයි පිරිමි උදවියත් වරදවා තේරුම් ගන්න එපා. නැත්නම් හෙට ඉඳන් ගෙවල් වල මොනවා හරි ප්‍රශ්නයක් වුණාම කියේ ආම්පේනත් කැලණිය ආම්බුරුත්තුව තොපිට කියන්නේ මායාවේ තොසු නෑ නෑ පිරිමින්ට නෙවෙයි. හැබැයි අපිටයි කිව්වේ ගැහණු කියන්නේ මායාවේ තොණ්ඩුව. පිරිමින්ට කිව්වේ ස්ත්‍රිය තරම් වටිනා දෙයක් ලෝකෙ හැකියි. ඒසු භණ්ඩානං උත්තම භාණ්ඩ අතර උතුම්ම භාණ්ඩේ කුමක්ද? ඉති භණ්ඩානං උත්තම භාණ්ඩ අතර උතුම්ම භාණ්ඩේ රැකිය යුතු වටිනාකම් වැඩිම දේ තමයි ස්ත්‍රිය කාන්තාව කියලා. මොකද කැඩුනොත් දිදුනොත් හඬෙන් වෙනවා. ඒවේ වටිනාකම නැති වෙලා යනවා. මේ සාදුගුරුවරු හරි ලස්සනට මේ ධර්මයේ කියලා කියනවා. මොකද ඊළඟ කල්යාණයට ඊළඟාංගයේ සංඝයා සකසාම ඇසුරු කරා. අන්තිමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි පැවිදි හැමෝම අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය වේ. ධර්ම විනය හොඳට දැනගන්න. ආම්බුරු බණ කියදී හොඳට බණ අහන්න. ඒ ආම්බුරු බණ දන්නේ නැත්නම් ආම්බුරන්ට ධර්මයේ කියලා දෙන්න පුළුවන් විදිහට ඔයත් ධර්මයෙන් පෝෂණය වේ. ඒක තමයි වටින්නේ. අර සමහර වෙලාවට දායකයෝ ආම්බුරු කියන ඕන දෙයකට සාදු කියලා යන්න පුරුදු වෙලා තියෙනවා. බුදුහාමුදුරු බලාපොරොත්තු වෙන එහෙම සමාජයක් නෙවෙයි. ආම්බුරු කියන්නේ වැරද්දක් නෑ. දායකයන්ට පුළුවන් වෙන්න අපේ හඳුනන්නේ ඔක වැරදි. ඔක ධර්මයට ගැලපෙන්නේ නෑ. මේකයි සත්‍ය කියලා පෙන්නලා දෙන්න. එතකොට තමයි මේ සම්බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් පවතින්නේ. නැත්තම් ආම්බුරුන්ට ඕන විදිහට මේ ධර්මය හරවනවා එක පැතුවක. මිනිස්සු රැලි වලට අහු වෙන්න හරි ආසයි. රැලි වලට අහු වුණාම තුන්වත් මිනිස්සු ඒ ප්‍රසිද්ධ චරිත කියන ඕන දෙයක් පිළිගන්න සූදානම්. මේ ධර්මයේ නාමයෙන් අධර්මයේ කිව්වා මිනිස්සු පිළිගන්න සූදානම්. හැබැයි මිනිස්සු දක්ෂ වෙන්න ඕන. මම අහගෙන රූපවාහිනී වැඩසටහනකදී මේක කාලයකට කලින් ස්වාමීන් වහන්සේ නමක් කියනවා මාධ්‍යවේදියත් එක්ක බුදුහාමුදුරන්ට මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බේ නැහැ. පූර්ණ රෝම ධාතුවක් තිබ්බේ නැහැ. ඕවා ඔක්කොම බොරු කතා සාහිත්‍යයෙන් එකතු කරපුවා කියලා. ලංකාවේ ඉගෙනගෙන පිටරට විශ්වවිද්‍යාලයේ ඉන්න මහාචාර්යවරේ දුරකථනයෙන් සම්බන්ධ වෙලා තියෙන වැඩසටහනට අපේ ආම්බුරනේ අවසරයි බොරු නම් කියන්න එපා. ත්‍රිපිටකයේ අහවල් පිටුවේ අහවල් සූත්‍රයේ බුදුහාමුදුරුවෝගේ ශ්‍රී මුඛ දේශනාවකින් කියනවා තථාගතයන් වහන්සේට පුරුෂ ලක්ෂණ 32ක් ඇත. නළලේ මත රෝම වලින් සකස් වූ රෝම ධාතුව ඇත. මම හිතේ සාදුකාර දෙන්න සාදු සාදු. ඔය වගේ ගියෝ 100ක් අපිට ඉන්නවා නම් බුද්ධ ශාසනයේ තවදුරටත් කොච්චර කාලයක් පවත්වා ගන්න අපිට පුළුවන් වේද? කල්යාණ වැටගැන්ති. ඒ නිසා නිකන් සාදු කියලා ගෙදර යන පරම්පරාවක් වෙන්න ඒ අනාගතේ මොනවා කියයිද දන්නේ නැහැ. මට ඔය පුංචි ආම්බුරු කෙනෙක් ලස්සන කතාවක් කිව්වා. මම ඈත බණකට ගිය වෙලාවක ලොකු ආම්බුරුකෝ මේ ආම්බුරුම එක්කන් ගිහලා බුදුගේ පෙන්නන්න කිව්වා. බුදුගේ ඇතුළට ගියාම පුංචි ආම්බුරු මගෙන් අහනවා ආම්බුරු දන්නවද බුදුගේ ඇතුළේ පිළිමේ ලොකුවට හදලා දොරපොඩියට හදන්නේ කියලා. මම දන්නේ අර ධර්මශාලාවේ ඉඳගෙන ආම්බුරු බුදුහාමුදුරු කිව්වා කියලා පට්ටපල් බොරු කියද්දි බුදුහාමුදුරු නැගිටලා යයි කියලා මවට කිව්වා. පිළිමේ ලොකුවට හදලා දොරපොඩියට. මම කවුරුන්ට කිව්වේ අපේ ලොකු ආම්බුරු කියලා. මම ඔබටම ගැලපෙන ලොකු ආම්බුරු කියලා. බලන්න. හැබැයි ඒකේ අසත්‍යතාවයකුත් නෑ. අද මේ ධර්මශාලාවල ධර්මාසරීකගෙන මිනිස්සුන්ට පින්වත් කියන්නේ වුණාම අපිටත් හරි දුකයි. හැබැයි මිනිස්සුම ගලවන්නත් බෑ. මිනිස්සු විද්‍යාවල් වලට අහු වෙලා ඉවරයි. මිනිස්සු කියනවා මොනවා කාමන්නේ ඉතින් මොනවා වුණත් ඉතින් බණනේ නේ. ධර්මයේ නාමයෙන් අධර්මයේ පපරවනවා නම් කරුණා කරලා ඔයත් පරිස්සම් වෙන්න. මොකද කල්යාණයට බිඳෙන්නයි යා. කල්යාණයට බිඳෙන්න දෙන්න එපා. කල්යාණයට රැකගන්න. එසා භික්ෂුන් වහන්සේලාගේ වාසියට ධර්මය හරවන්න දෙන්න එපා. බුදුහාමුදුරුවෝ ශාසනයේ තිබෙ රෝධ 4ක් උඩ. භික්ෂු භික්ෂුණී උපාසක රෝධ 4න් දිව්වොත් වාහනේ හොඳට දුවයි. හැබැයි අද වෙනකොට රෝධ 3ක් මේ ධාවනෙන් අයින් වෙලා තියෙනවා. භික්ෂුණී රෝධෙත් ජල වේදා, උපාසක රෝධෙත් ජල වේදා, උපාසිකා රෝධෙත් ආම්බුරු තනි රෝධෙත් මේ වාහනේ පද කොහෙට තල්ලු කරයිද කියලා අපි දන්නේ නැහැ. දායකයෝ හැමෝම උගත් වෙන්න බුද්ධිමත් වෙන්න.
ධර්මයේ පහසම ලබාගෙන ජීවිතයට එකතු කරගන්නවා. කුංචි කතාවක් කියන්නේ. පන්සලක් තිබ්බා, පන්සලේ එහා පැත්තේ ඇලක් තිබ්බා. ඇල පිරීලා ඇලේ මාළු ඉන්නවා. ආම්දුරුතිකින් ධර්මයේ කමෝයිද කොට නැන්නේ ටිකක් පවුකාරේ. ආම්දුරන්ට හිතෙනවා මාළු ටික අල්ලගෙන කන්න. ඇවිත්තේකුත් ඉන්නවා පන්සලේ කකට කට. ආම්දුර විද්‍යාවට කියනවා තමා පන්සලක් මාළු ටික අල්ලන්න ඌත් දැම්ම කළා. දෙන්නටම අමතකුණා පවෙන්ද 15 පොනේ කියලා. පවෙන්ද උදේ උපාසකම්මල සින්දන්ට එනවා. ආම්දුර විද්‍යාවට කියනවා මේ ගැරු ටික තලක් දැම්මා කියලා එහෙම දැක්කොත් වසලා අමාරුයි. මං ගිහිල්ලා සීල් දීලා බණ කියන්නම් ඔබේ අල්ල කනල්ලේ අදපන් දැල මාළු ටික අල්ලන් ඇවිල්ලා පොරහකට දාලා වහලා තියාපන් මං ඇවිල්ලා උයන්නම් කියලා. දෙනේද වැඩ? ඈ දැන් හාමුදුරුවෝ සීල් දුන්නා. උපාසකම්මලට උදේ දානෙත් දෙදුවා. උපාසකම්මලා නිදියප්ප 10ක් දාගත්තා. ඊළඟට පාන්තේ දෙකයි බත් කෑල්ලයි දාගත්තා. හොඳට දාන ටික වැළඳුවා. ඊළඟට බණහන් ඉඳගත්ත පිටි වලට හේතු වෙලා. ටික වෙලාවක් යද්දී ආම්දුරු බණ පටන් ගත්තා. සමන්තාවදී උපුත්. ඔක නේ හොද්දට බුදු ඇයි විශ්ී කල්පනාව නැහැ. හැටක් කරලා හොටක් දිනන්න දෙක්කගෙන ඉන්නේ. ඒ ටික දැන් හොද්දට කටහරන් බුදු. ආම්දුරු දැන් ජාතක කතාවකින් බණ කියනවා. ඒ බණ කියාගෙන යන අතරතුර ඇවිත්යා ඇලේ තිබ්බ දැල ඇදලා. මාළු ටික සරමටක් දාගෙන වතුර බේර දෙනවා. ඌ යනවා ධර්මශාලාවේ ඉස්සරහ නිකුත්. ආම්දුරු බණ කිව්වට දැන් මාළු කණ්ඩ දීක. ආම්දුරු බැලුවා වටපිට ගෑනු ටික ඔක්කොම දුදී. ආම්දුරු අර බණ කියන හඬින් මේ ශෛලිය වෙනස් නොකර අහනවා. ඇවිත් පෙරදා කුසෑදු මාලිගාවේ කවුරුන් නැද සිටිද්ද. දැන් අහන්නේ අර සාහිත්‍ය භාෂාවෙන් තමයි. ඇවිත්‍ය නැවතිලා ගේනවා කයිකාලංකාරයෝද දෙකට කියත් කාර්යයෝද ගොඩමඩ පෙතියෝද අනදතරුන් වහන්සේත් වැඩ සිටි ස්වාමීන්. උපාසකම්මල නිදි මරගත කරනවා කටහඬ නම් වෙනස් වුණා. ඇත්තරලා බැලින්න ඇවිත්‍ය දෙකට තුනට ඇවිදගෙන කර්මත් අල්ලගෙන කියනවා අනදතරුන් වහන්සේත් වැඩ සිටි සාදු සාදු උන්ගේ ආන්දරේ ඇවිත්‍ය ධර්ම සාකච්ඡාවක් කියනවා. අනදතරුන් වහන්සේත් වැඩ සිටි මොකක්ද ඒ කිව්වේ? කයිකාලංකාරෝ නලා පිටිනු අර නහයදී හුඟු උන් අහුවෙලා. ගොඩමඩ පෙතිය දියකට දෙකෙන් ඉන්න කාවයියොත් අහුවෙලා. දෙපස්ක ගියත්තාරෝ කියන්නේ සපසට ගාලා දෙපැත්තට ගහනු පෙතිය උණුත් අහුව. ඒ ආස්සේ අර සරමින්න මාළු අතර දිග ආන්දෙකුත් ඉන්නවා. අනදතරුන් වහන්සේත් වැඩ සිටි අත කණ්ඩ පුළුවන් හොදට. සාදු සාදු සාදු. ඕම් මතක තියාගන්න දායකයෝ බණ දන්නේ නැත්නම් හාමුදුරුවෝ දායකයන්ව ඇදන් යන දුර. අද ගොඩක් තැන්වල වෙලා තියෙන කරන්න දෙයක් නැහැ. ඔයාලට බණ කියලා ගෙන්නනවා හාමුදුරුවෝ අයිස්ක්‍රීම් කාපු හැටි කියනවා. පරිපෝධි හදපු හැටි කියනවා. ගාස්නගපු හැටි කියනවා. උරුස්සෝ ගැන කියනවා. බණ නැහැ. සමහරවල්ලාට පටන් ගත්තේ නම් පැය දෙක තුනක් කියලා ගෑනුන්ට පැනලා ගිහිනවා. බණ නැහැ. ඒසා මතක තියාගන්න ගියෝ බණ දන්නේ නැති වුණොත් ඔයත්ගේ ජීවිත හරි අසරණ වෙනවා. ධර්මයෙන් පෝෂණය. එනම් කල්යාණ වැටේ අංග මොනවද? පළවෙනි එක බුදුහාමුදුරන්ව සිරසේ තියාගන්න. ධර්මයේ සිරසේ තියාගන්න. හොඳට දන් දෙන්න. හොඳට සිල් රකින්න. සංඝයා එක්ක බොහෝම පරිස්සමට ඇසුරු කරන්න. හයවෙනි එක ධර්මයෙන් විනයෙන් පෝෂණය. ඕක තමයි කලන වැට. ඔය කලනකට බින්දොත් අපිත් ඉවරයි. දැන් බිදීගෙන එනවා. ඒ නිසා සිංහලයෝ බෞද්ධයෝ බොහෝම ඕමනාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලං වෙන්න. ටිකෙන් ටික කල්යාණයට දිදි සිදි යයි. ඒ කාලකන්ණි පරපුරට අයිති වෙන්න එපා. පුළුවන් නම් තව පරපුරකට මේක බාර දීලා සැනසීමෙන් අවසන් ප්‍රශ්න වෙලා. ඉලිජාපගේ ස්මයින්දාන්තර අපිට කිව්ව ඉපදුණු රටක ආදාහනාගමට සෙට මොන අන්දමින් මුත් මෙහෙයක් නොකොට පැටවුණු බරක් මෙන් ලංකා පොළොව පිට පසු වෙන එක හොඳට සිංහල පුතේකුවාට නේද? සිංහල පොළොවේ ඉපදිලත් කරන්නේ කාලා බීලා නිතියලා පැටව ගාලා මැරිලා යන එක නම් බල්ලෝ යෝගයි අතර කිසිම වෙනසක් නැහැ. බල්ලෝ කරන්නේ කනවා බොනවා නිදිනවා පැටව ගන්නවා මැරෙනවා. එසා මේ ශ්‍රේෂ්ඨ දහම වෙනුවෙන් වැඩ කරා. මම එක කතාවක් කියලා බණ කරා. මේක අපේ ජාතක පොතේ තියෙන කතාවක්. මම බණ කතාව පටන් ගන්න කලින්ම කියනවා මේක කාශ්‍යප බුද්ධ ශාසනයේ වියකන කාලේ සිද්ධ වෙච්ච කතාවක්.
එහෙම කියන්නේ ඇයි? නැත්නම් මෙතන ඉන්න එක එක පාට කන්නට දාපුවා. සමහරු නිල් පාට ඒවා, සමහරු රතු පාට ඒවා, සමහරු පොළ පාට. උන් හිතන අපිට හින්ට් එකක්වත් ගැලවද කියලා. මම නම් කාටවත් කික් ගහන්නේ. එසා මං කියන්නේ බුදුබණ ඔයයන්ට ගලපාගෙන නොනැසින් අසත්වා කියලා තමයි කියන්නේ. මේ ජාතක කතාවේ නම මහා කන්න ජාතකය. මොකද්ද? මහා කන්න ජාතකය. හෙට ජාතක කොට බැලුවත් මේ කතාව තියෙනවා. කාශ්‍යප බුදුහාමුදුරුවෝ ජීවත් වුණ අවුරුදු 20000 අහලා තියෙනවා. උන්වහන්සේ පිරිනොම් පෑවා. කාලයකට පස්සේ බුදුදහම ශීඝ්‍රයෙන් වියැකෙමින් විනාශ වෙමින් යන කාලය. බුදුදහම විනාශ වෙමින් යන කාලේ මූලිකම ලක්ෂණය මොකද්ද වෙන්නේ? ධර්මය නෑ අනිත් ඔක්කොම තියෙනවා. මිනිස්සුන්ට සල්ලි තියෙනවා, ගොඩනැගිලි තියෙනවා, උගත්කම් තියෙනවා, ගෙවල් දොරවල් ඔක්කොම තියෙනවා. යාන වාහන, තාක්ෂණයේ විද්‍යාව ඔක්කොම දියුණුයි. ධර්මය නෑ. මිනිස්සු ධර්මය නැති කමින් තමයි බුද්ධ ශාසනයක් විනාශ වෙන කාලේ පීඩා වෙන්නේ. ඒ කාලෙක තරුණ තරුණියෝ නැති වයසේ අය වැරදි වැඩ කරද්දී සමාජයේ ඇසූ පිරුතෙන් ඇති වැඩිහිටියෝ කිව්වා ඕවා වැරදි ඕවා කරන්න එපා කියලා. වැඩිහිටියන්ගේ උපදෙස් දරා ගන්න බැරුව මොකද කිව්වේ? අනේ නුඹලා කටවහගෙන හිටපියා. ළමින්දලා ක්‍රමිලලා එනවා අපිට උපදෙස් දෙන්න. පැත්තකට වෙලා හිටපියා. අද නෙවෙයි ආශික බුද්ධ ශාසනයේ වියකන කාලේ. අද කියලා හිතයි ඒ කාලේ වැඩිහිටියන්ට බැන්නා. වැඩිහිටියෝ සමාජයට ඕනේද නැද්ද? ඔය කොවියක් කරා. වැඩිහිටියෝ ඕනේද නැද්ද? ඕනේ නේද? අපි පහුගිය කාලේ මේ කොහේ හරි රටක කිව්වා නාකි සෙට් එක ගහලා පන්නමු කියලා. නේද? නාකිට ගහලා පන්නලා තරුණයන්ට බලය දෙමු කියලා කිව්වා. ඉන්දියාවේද කොහෙද නේ? මට නිකන් ඔළුවේ තියෙන ඉන්දියාවේද කොහෙද කියලා. එහෙම එකක් වුණා. බුදුහාමුදුරන්ගේ කාලේ මරු සිද්ධියක් වුණා. මොකද්ද? කොසල් රජු දැක්ක හීනයක්. නාකි ගොන්නු 4 දෙනෙක් කරත්තයක් ඇදගෙන යනවා ලස්සනට. තරුණ ගොන්නු 4 දෙනෙක් බලන් ඉන්න බෑ ඊර්ෂ්‍යාවේ පැලෙනවා. උන් හිතුවා නාකි ගොන්නුන්ට ගහලා කරත්තේ ගත්තොත් අපිට මීට වැඩිය හයියෙන් ඇදයන්ට පුළුවන් කියලා. මොකද කරේ? එලාව බලලා නාකි ගොන්නුන්ට ගහලා පන්නන උන් කරත්තේ බැලගත්තා. අදපම් පුතා කියලා සංඥාව දුන්නාම වමේ ගුණා වමට ඇත්ත, දකුණේ ගුණා දකුණට ඇත්ත, ඉස්සරහ ගොන්නු ඉස්සරහට ඇත්ත, පිටිපස්ස ගොන්නු පිටිපස්සට ඇත්ත. තෝන්ලඩු කඩාගෙන හරක් 4 දෙනා 4 පැත්තට ගියා. කරත්තේ ඩොක් ගාලා වැටුණා බිම. කොසෝරජුරු ඔය ඉන්නේ දැක්කම බුදුහාමුදුරන්ගෙන් ඇවිල්ලා ඇහුවා බුදුහාමුදුරනේ මේ හීනේ තේරුම මොකක්ද? බුදුහාමුදුරුවෝ කිව්වා දැන් නෙමෙයි රජතුමනි අනාගතේ. ඩයලොග් එකකින් කියන්නේ අනාගතේ අදයි කියලා. නේද? ඕක අද වෙන වැඩේ. මොකක්ද? අනාගතේ කලපුරුද්ද දැකපුරුද්ද කලපුරුද්ද තියෙන මිනිස්සු රටවල් පාලනය කරද්දී කලපුරුද්දත් දැකපුරුද්දත් කලපුරුද්දත් නැති උන්ට ඉරිසියා හිතෙනවා. අපි ඔය වැඩිය කරන්නම් කියලා. මොකද කරන්නේ? නාකිට ගහලා පන්නනවා. කලපුරුද්ද දැකපුරුද්ද කලපුරුද්ද තියෙන උන්ට ගහලා පන්නලා උන් කරත්තේ බැද ගන්නවා. රටවල් අල්ල ගන්නවා. අන්තිමට කරන්න ගියාම තේරෙන්නේ මේක තියෙන අමාරුයි. අතරමැදි කරගෙන යන්න බැරුව කරත්ත දාලා යනවා වගේ රටවල් අතහැරලා යනවලු. පිටියකට ඇටිය පල්ලෙහාට ධනතාවපත් වෙනවා. ඕම් බලන්න ඉන්දියාවේ ඕන එකක් වුණාලු. ඒසා ඒ කාලේ වැඩිහිටියන්ට කිව්වලු තෝපි කට පියාගෙන හිටපියව අපි කරගන්නවා අපිට එපා උපදෙස් දෙන්න. වැඩිහිටියෝ ටිකයි වුණා. මේ කාශ්‍යප බුද්ධ ශාසනය දියගෙන කාලේ. ඊළඟට අම්මා තාත්තා උපදෙස් දුන්නාලු පුතේ ඔය වැරදි ඔය කරන්න එපා. ඔයාලා ඉගෙනගෙනත් නැහැ ඔයාලා කට පියාගෙන ඉන්න අපි ඉගෙනගෙන තියෙන්නේ අපිට උපාධිය තියෙනවා පස්චාත්තුපත් දෙන උඹලා මොනවද දන්නේ කට පියාගෙන හිටපියා. ඔය බුද්ධ ශාසනයේ දියකන කාලේ දෙමව්පියෝ දරුවන්ට හරි බයයිලු. දැන් එහෙම නැහැ නේද? ඔයත්න්ට දරුවෝ හරි බයයි. ඒ කාලේ මම මේ කියන්නේ. ඒ කාලේ දෙමව්පියෝම බය කරන්නේ විදිය දරුවෝ අපි උගත් තොපි මොනවද දන්නේ? තොපි දෙකවසරටවත් ඉගෙනගෙන නැහැ. සමාජයේ ඉන්නවනේ මමත් ඉස්සර පන්සලට කොල්ල කෙල්ලව ආපුවම අහන මොනවද කරන්නේ? අපි කැම්පස් එපාරේදී ගාන කොළඹද දකුරද පෙරාදෙන අපිට සතුටුයි නෙවෙයි නේද? උන් කිව්වම පෙරාදෙනිය කොළඹ කියන සතුටුයි. දැන් මම එකෙක්ගෙන්වත් අහන්නේ නැහැ. ඇයි අහන්නේ නැත්තේ? උන් ඉංග්‍රීසි වලදී අකුරු 26ම කියනවා අනිත් පැත්ත. අපි ABCD කියනවා, EFGH කියනවා, HIJK කියනවා, LMNOP කියනවා, QRNST කියනවා, UNAW කියනවා මොනවද මතන්නේ? BPK කියනවා, CKD කියනවා, UK බුදුන්ගේ කැම්පස්
මම දන්නේ ඒක කැම්පස්ද කැම්පස්ද කියලා. මේ රද්දෝදුවේ මේ පැත්තේ මේ බුලත් පිට කඩේට වැඩි පොඩි කැම්පස් තියෙනවා. මගේ ගොඩට මාළපේට කියම පයින් ගහපුවම 25ක් 20ක් කැම්පස්. උපාධිධාරී පොතකම වැඩි කියලා. ඔක්කොම උපාධි. ගෙවල් වල බණ කියන්න ගියාම ෆොටෝ ගහලා තියෙනවා බුදුම්මෝ 10ක් විතර. අම්මා ඉතින් කියන අපේ පුතා පශ්චාත් උපාධිම කළා 10. ඇමරිකාවෙත් කළා, එංගලන්තෙත් කළා, ප්‍රංශෙත් කළා, ස්පාඤ්ඤෙත් කළා, සෝමාලියාවෙත් කළා, ඉතියෝපියාවෙත් කළා. හැම රටේම පශ්චාත් උපාධි. නිකන් හරි අරුවෝ ඒ රටවල් 10ටම වීසා ලැබුණා. අනේ නෑ හෑන්ඩ්ෆෝන් එකෙන් කරේ ඔන්ලයින්. ගෙදර ඉඳන් මාස 3 උපාධියක් ඉවරයිලු දුන්නලු අර බම්බුවයි තොප්පියයි. ඊළඟ ෆොටෝ එකක් ගහලා තියෙනවා. අද මාර උපාධිධාරී මම ඊයේතර කනකට ගියා. ඉරිවෙන් අවසානයක් ඇති හාමුදුරුවෝ. අපි හොඳට දන්නා ඉගෙන ගත්තේ නෑ. ඔය ඉතින් පොල් විකුණ පන්සල් වලට ගලා හිටියා. ඈත පැත්තක. මේ මම මනට යද්දි බම්බුවකුත් අරගෙන ලොකු බෝට් එකකුත් දාගෙන ෆොටෝ එකක් ගහලා. මම උපාධියක් කරා. අනේ නෑ මම රුපියල් 25000ක් දුන්නාම මේ ආචාර්ය උපාධියක් දුන්නා කියලා. ඕන්න රටේ අද වෙනකොට තාත්තේ ඊහි පැවිදි ඔක්කොටම තියෙන නම්බු පිස්සුවක් කියලා. ඒකට කියවල බලන්න රස්සල කෙටි කතාවක් තියෙනනේ නම්බු පිස්සුව කියලා. when I was in England කියලා පටන් ගන්නවා. අපි එංගලන්තේ ඉන්න කාලේ. අදත් එහෙමයි. නේද ඔක්කොටම තියෙන මේ උපාධිධාරය වෙන්න පිස්සුවක්. හැබැයි පොළොවේ පය ගහලා ඉන්න විදිහවත් දන්නේ නෑ. ඒ නිසා එහෙව් දරුවෝ කිව්වලු දෙමව්පියන්ට කටවහගෙන හිටපියව අපිනේ ඔක්කොම දන්නේ. තොපියෙන් දෙපා අපිට උපදෙස් දෙන්න. ඊළඟට පින්වත්නි ආමුදුරුවෝ වැරදි පෙන්නලා දෙදී ඕවා කරන්න එපා පව් ඕවා අකුසල් කියද්දී ආමුදුරුවන්ට කිව්වලු කාශ්‍යප බුද්ධ ශාසනයේ විකන කාලේ මේ අපිට උඹලට දන් දෙන්නේ අපෙන් කාලා අපිටම උපදෙස් දෙන්න එපා කටවගෙන හිටපියව. එහෙම නැතුනොත් අපි කොපි වලලා මහාන කරනවා. ඒ කාලේ අද නෙවෙයි. අද නම් අපේ රටේ ඉඳන්නම් දීලා මහ පුරවැසියා වෙනකම් ඔක්කොම ආන්දරෝ කියන විදිහට වැඩ කරා. මම මේ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ විකන කාලේ. ආන්දරෝ මොනාරි කියද්දී කළා අපෙන් කාලා අපිට දෙන උපදෙස් දෙන්න. කට පියාගෙන හිටපියව කියලා. ආන්දරෝගේ කටවල් වහන්න බැරි බෑ. ඉතින් ආන්දරෝ කල්පනා කරාලු ඇත්ත නෙන්න. මොංගේ කාලා ඉන්න නිසා මොන්නේ කියනවා අපිට අතපය තියෙනවානේ අපිත් වගා කරගෙන කම්. ආන්දරෝ සිවුරු කරක දාගෙන දැස්සලු කුබුර වගා කරන් කා. දැන් ආන්දරෝ සුපර් මාකට් දානවා ව්‍යවසායකයෝ වෙලා ඕන් දැන් සමාජයේ දලාගෙන යනවා. දැන් පන්සල් වල ආන්දරෝලා නැහැ. ඩායිප් වෙන වෙලාවට පාසුකොළ පිළිමාන්ත පිටම් කරන්න ආන්දරෝලා නැහැ. ගමේ මිනිස්සු එකතු වෙලා කාශ්‍යප බුද්ධ ශාසනය විකන කාලේ කියනවා අපිට මොකටද ගහන් අපිට පුළුවන්. අපි පන්සල් කරමු සමිති සමාගම් පිටෝගෙන දැන් ආගමික වැඩ කරනවා. හැබැයි මතක තියාගන්න අතහැරීම කියලා දෙන්න කෙනෙක් නැහැ. කුසල අකුසල පෙන්වන්න කෙනෙක් නැහැ. ධර්මයේ විස්තර කරන්න කෙරෙන්නේ. ගිහියෝ ගිහියන්ට ඕන විදිහට පිටම් කරා. කොහොමද? ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, කෝපයෙන්. සෝමපාල බුදු පිළිමය හැදපුවාම අමරපාල ඊට වැඩි උස එකක් හැදුවා. කරුණාගතිගේ ධර්මශාලාව කඩලායි සුමනාගති ඊට වැඩි ලොකු එකක් හැදුවා. ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, කෝපයෙන් දැන් ඔයත් කියනවා ලංකාවේ දන්සල් වැඩි වෙලා කියලා. ඔයත් හිතනවාද දාන සිත නිසා කියලා? මෛත්‍රිය නිසා කියලා නෑ. ලංකාවේ දන්සල් වැඩි වුණේම පොහොතකම නිසා. මේ ගෙදර එක දන්සලක් දුන්නාම සිසිල්පැන් අල්ලපු ගෙදර එක තරහයි නම් ඌ දෙනවා ඒ එතනම නූඩල්ස් දන්සල්. ඒකත් එක්ක තරහ එක එහා පැත්තේ ෆ්‍රයිඩ් රයිස් දෙනවා. ඌත් එක්ක ඔක්කොම එකතු වෙලා එකක් දුන්නේ නෑ නෙමෙයි. අරුට වැඩි එකක් අපි දෙනවා අපිට වැඩි එකක් ඌ දෙනවා. හිතනවා දන්සල් දීලා යන්නේ සුගතිය කියලා. සුගතිය නෙමෙයි. ඊර්ෂ්‍යාවේ ක්‍රෝධයෙන් වෛරයෙන් පින්කම් කළ ඔක්කොම යක්ෂයෝ වෙලා ඉපදුණා. චෛත්‍ය හදලා බෝධි හදලා බුදු ගෙවල් හදලා මගේ කිය බදාගෙන ඉඳලා මැරිලා බහිරවය වෙලා ඉපදුණා. තව පිරිසක් සංගලාභයක කෙලහලන්න පටන් ගත්තා. පන්සල් වලට පැනලා බලාපල්ලක අතාරින්න කී අපිට බන කියලා මොන් ඉදලා තියෙන සැප. එහෙමලු කිව්වේ ඒ කාලේ. අද නෙමෙයි. කාශ්‍යප බුද්ධ ශාසනය විකන කාලේ කිව්වලු V8 එක යන්න නම් Apple phone එකක් ගන්න නම් මහාන වෙන්න ඕනේ කියලා. මම දැක්ක යුදරේක එකෙක් කොල්ලෙක් දාලා Facebook එකේ හරි ලස්සන කතාවක්. මොකද්ද? මේ යන හැටියට නම් දෝරමාළු කෑල්ලක් කන්න මහාන වෙන්න ඕනේ කියලා. මම ඉක්මනට ගිහිල්ලා බලුවා ප්‍රොෆයිල් එක. බලපුවම ඒක ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ ඉස්කෝලේ ඉගෙන ගන්න එක.
ලැජ්ජා ඉස්කෝලේ එකක් නේ මම ඒ පාර මේ කොල්ලට ලස්සන පණිවිඩයක් දැම්මා ඉන්බොක්ස් එකට දැම්මා පුතේ තෝරමාලු කෑල්ලක් හම්බුනේ නා Facebook එකේ අඳන් දෙපා පන්සලේ කඩින පින්කම වෙලාවට ඇවිල්ලා අපිට කනට කරලා කියපන් මාළු කෑල්ලක් කණ්ඩායම් ආවේ කියලා. අපි ඒ වෙලාවට දෙන්නම් කට්ටියම. ඇයි මන්නම් මහලුනේ තෝරමාලු කණ්ඩ නෙවෙයි. ඔය කන්දේ ගමේ පන්සල් වල ඉන්න හාමුදුරුවෝ මහණුනේ තෝරමාලු කණ්ඩ මේ සමස්ත බුද්ධ ශාසනය ගත්තා 100ක් ගත්තොත් 99ක් මහණ වෙලා තියෙන තෝරමාලු කණ්ඩ නෙවෙයි. මතක තියාගන්න උන්වහන්සේලා පැවිදි වුණා සසර පිනස් මතු වුණා. එතකොට දායකව පූජා කරන්නේ අතර තෝරමාලු තිබ්බා වැළඳුවා එච්චරයි. කිසිම කෙනෙක් තෝරමාලු කන්න මහණ වෙලා නැහැ. ඇපල් ෆෝන් ගන්න මහණ වෙලා නැහැ. V8 වල යන්න මහණ වෙලා නැහැ. ඔය කොම් කතා මෙච්චර අමාරුවෙන් කරන්න ඕන සාසනික ප්‍රතිපදාවට කියන්න එපා. ඒ නිසා සංගලාභයට කියලා අලලා උන් මැරිලා මලතරේත වෙලා ඉපදුනා. දැන් එකෙක්වත් දිග ලෝක යනවා යන්නේ. සක්‍රිය බැලුවලු හරි ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? මනුස්ස ලෝකෙන් එකෙක්වත් දිග ලෝකෙට එන්නේ. සක්‍රිය කිව්වලු මාතලි දිග ලෝකෙ හිස්වේගෙන යන්නේ ඉක්මනට වරෙන් මනුස්ස ලෝකේ ප්‍රශ්නයක් යම් බලන්න කියලා. සක්‍රියව මනුස්ස ලෝකෙ සක්‍රිය දෙකින් ඇත්තටම කිසිය දෙන්න ඇති එක. සක්‍රිය මනුස්ස ලෝකෙට ආවම සක්‍රියට පේනවා හාමුදුරුවෝලා සිවුරු කරක දාගෙන කුඹුරු කොට. දැන් හාමුදුරුවෝ බණ කියන්නේ හාමුදුරුවෝ මොකද කරන්නේ? YouTube channel එකක් කරගෙන කියන අපිත් වගා කරගෙන කන්නේ තොපිත් වගා කරගෙන කාපියා. අපි දැන් කටවලු දාලා පතුත් දෙව අඟුරු වලින් අයිස්ක්‍රීම් උත්තද තොපිත් කාපියා. ඕ සුපර් මාකට් එකක් නා මේ අද නෙමෙයි ඔයත් විතරයි අදදී මේ කාශ්‍යප බුද්ධ ශාසනය විතරක්. හාමුදුරුවෝ කුඹුරේ හාමුදුරුවෝ දැන් ව්‍යවසායකයා ගෝවි මහත්තයා. හාමුදුරුවෝ නැතිකොට පොළොවකට බණ කියන්න කෙනෙක් නැහැ. ධර්මාසනේ බාරගත්තා ටියුෂන් මාස්ටර්ලා සිංහල පුරා ડોක්ටර් දෙවියන් අරගෙන කරාබු බුද්ධාගෙන පච්ච පුත්පතගෙන බණ කියනවා. දසවි සමාදන් වෙච්ච අම්මලා බිම අන්සිල්වත් නැති පුරා පුජෝකිට පොදක ලස්සනට බණ කියනවා. සත්‍යය බැලුවම සත්‍යය මේ වෙලා තියෙන්නේ. කසාද 7-8ක් බැඳලා ලියපු නිලියෝ ටීවී එකට ඇවිල්ලා කියනලු සාර්ථක පෞල් ජීවිතයකට මඟ. මේ අද නෙමෙයි කාශ්‍යප බුද්ධ ශාසනය විදිහට. ඒකාලේ ටීවී එකේ තිබ්බලු කාන්තා වැඩසටහන ඕවට ඇවිල්ලා කිව්වා. ඊළඟට ඒ කාලේ දඹදිව පුරාම හිටියලු කාකි සූට් ඇඳගෙන ඔය පොඩි වාහන වලින් විතරක් නිදා ගන්න යාත්‍ර විශේෂයක්. ඒක කාකි සූට් එකලු ඇද්දි. ඒ වෙලාවේ ලොකු වෙසප්පෝට ඇවිල්ලා ටීවී එකේ කියනලු සාධාරණ සමාජයකට මඟ. සාධාරණ සමාජයක්. ඒගොල්ලෝ සමහර වෙලාවට ඒගොල්ලන්ට ඕන විදිහට නීති නැවුවලු ඒ කාලේ. ඒ කාලේ සමහර ලොකු බීලා ගිහිල්ලා වාහන වල හැප්පුණාම කිව්වලු එතුමා බීලා හිටපු නිසා මේ නෙවෙයි එතුමා අසනීපයෙන් හිටපු නිසා අපි බැලුමු කිව්වේ නෑ කියලා. අපි එහෙම බීලා ගිහිල්ලා හැප්පුවොත් තෝම තියෙන්නේ. මහත්යෝ පණයන් දෙනවා කියද්දී කුඹ අපි බැලුමු කියලා. එතුමා අසනීපෙන් නිසා එතුමාගේ වෙරි විතර කම් කළා කියලා පහුවෙන්දට උඹා කිය. මේ අද නෙමෙයි කාශ්‍යප බුද්ධ ශාසනය විතරයි. ඒ වගේ කාකිසෝත්තරෝ නීති නැවුවා. ටීවී එකට ඇවිල්ලා කියනවලු සාධාරණ සමාජයක් කියලා. අනිත් හැම දවසකම දඹදිව පාරවල් අයිනේ හිතා කැවලු ත්‍රිවිධ වලින් බයිසිකල් වල. කාප්‍රේ වලු මුන්ටනම් පිස්සු. ඇයි ගායකයෝ බණ කියනවා නළු නිලියෝ රඟපානවා හාමුදුරුවෝ ගුරු කොටනවා කුඹුරු වල ඉන්නකොට බයිස්කෝප් කරනවා මාතලේ මොන්ට දැන් කනතිය හරියන්නේ නැහැ. ගණින් කන්න සුනකයාගේ වේශය වුණා. මාතලේ වෙස්වලා ගත්ත කන්න සුනකයා බවට විශාලද රතු පාට ඇස් සහ අස්කනාම්බෙත් විතර විශාලයි. ධනපතේ සඳහන් කරනවා එදා බුරොප්පු හඬ අකනිතා බඹලෝ ඉඳන් අවීචි මහා නරකාදියට වැහුණලු කොච්චර සත්‍යයක් වෙන්නද. කංගඩි කුකුරන්න තරම් හඬකින් බල්ලා පුරන සත්‍රයා යෝධයෙක්ගේ වේශය මවාගෙන දැක්කහමත් බය හිතෙන දන්වැල් 5කින් කන්න සුනකයා වල්ලන් ඉන්නවා. කන්න සුනකයා පැන මිනිස්සුන්ගේ බඩවැල් ඇද ඔලු කටු හප පාර දිගේ ලේ විලක් කළා මුළු රට. ඒ පාර මිනිස්සු දුවගෙන ඇවිල්ලා අන්තිමට රජතුමාගේ පිහිට පතන. රජුරෝ කියනවා මිනිස්සු ඔක්කොම ආවට පස්සේ වහපියා උදරට වැඩක් නැහැ. කන්න සුනකයා මේ යෝධයාවත් ඇදගෙන පැන්න ප්‍රාටාරයෙන් ඇතුළට. ඇවිල්ලා මිදුල මැද ඉන්න අයියේ පුරාති රජුරෝ කිව්වා
ඕකට බඩගිනි ඇති කණ්ඩ දාපන්. තියෙන ඔක්කොම දැම්මා ඔක්කොම කෑවා. කාලා තව හයියෙන් බුරලා. රජුව වහනවා අද්භූත මිනිහාගෙන් ඒ කියන්නේ සක්‍රයාගෙන් මු මොකද තවත් පුරන්නේ උගේ බඩ පිරීලා මොනවා කෑවොත් බඩ පිරෙන්නේ මිනිමස් ඒ පාරේ අපිවත් කාවිද අර අද්භූත මිනිහා කියනවා ඔක්කොම නම් කන එකක් නෑ කන ලිස්ට් එකක් තියෙනවා ලිස්ට් එකේ හිටියොත් කයි කියලා ඒ නිසා මම ලිස්ට් එකම කියන්නේ කිව්වොත් මට සූර්ය පාළුවේ ඒක උදේ වෙනකන් ඉන්න එසම් මම ලිස්ට් එකේ 5-6ක් තියන්න හෝම්වර්ක් ඔයත් මහා කන්ද ජාතකේ පන්සලේ තියෙන ජාතක පොත හැමෝගෙම හෑන්ඩ් ෆෝන් වල තියෙනවානේ Google එකට ගිහලා සර්ච් කරන්න මහා කන්ද ජාතකේ කතාව ලස්සනයි මම මේ කෙටියෙන් කියන එක මීට වැඩි විස්තර සහිතව කියන ලිස්ට් එක මොනවද 5-6ක් කියන්නේ හන්නසුනට ඉස්සෙල්ලම කනවා කිව්වා සිවුරු කරට දාගෙන කුඹරට වැස්ස ආන්දරට ටික උන්ව කිව්වා ඉස්සෙල්ලම කණ්ඩෝනේ ඇයි ගිහි පැවිදි ભેදයක් නැහැ කියලා ඉස්සෙල්ලම එහෙම එකක් ඇතිකලේ ඒගොල්ලෝ. බුදුහාමුදුරු හාමුදුරුන්ට එපා කියපු දේවල් ටිකක් තියෙනවා. මතක තියාගන්න 2500කට කලින් එපා කිව්වනම් අදත් එපාම තමයි. තව 2500ක් ගියා එපාම තමයි. ගිහියෝ කරනකට හාමුදුරුන්ට කරන්න එපා කියනවා. හාමුදුරුවෝ හැමතිස්සෙම හිතන්න ඕනේ මොකද්ද? අඤ්ඤෝ මේ ආකප්පෝ කරණිය. අපි වෙනස් ආකල්ප දරන අය. ගිහියෝ කරන ඔක්කොම කරන්නේ නැහැ. ගිහියෝ පාරේ යන ගමන් කඩල කොට අරගෙන ඇටෙන් ඇටේ කටට දදා ගියා කියලා අපි ඒව කරන්න යන්නේ නැහැ. ගියෝ පාරේ යද්දී අයිස්ක්‍රීම් එක ලෙව කක්කා ගියා කියලා අපි ඒව කරන්න යන්නේ නැහැ. ගියෝ පාරවල යද්දී උරුවක් කකා සිද්ධු කී ගියා කියලා අපි ඒව කරන්නේ අඤ්ඤෝ මේක ආකප්පෝ කරණියෝ. මගේ ඊතරේන මහත්තයෙක් ගානෝ හාමුදුරුවනේ අර Facebook එකේ කියලු හාමුදුරුවෝ කෙනෙක් ගිටාර් කරනවා දීපු කියනවා. ඇයි ඒක? මං ගුව ඌ දසදම්ම සූත්‍රය කියවලා නැහැ පොඩි කාලේ. නම් කොහෙච්චර කලබල වෙන්න එපා. ඌව මහාන කරපු හාමුදුරුවන්ට දසදම්ම සූත්‍රය කියවලා තියලා නැහැ. ඇයි දසදම්ම සූත්‍රයේ ආරම්භයේදීම බුදුහාඳුරෝ කියනවා උදේ හවස පැවිද්දෙක් සිහි කරන්න ඕනේ. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණි. අපි වෙනස් ආකල්ප දරන අය. ඊයෝ පාට ඇදගෙන මොනර වගේ ඇසිරුණාට අපි කසට පාට එක වස්ත්‍රයක් අඳින අය. ඕවා ඔළුවේ නැති වුණොත් පින්වත්නි දීක්ෂුව සීමාව ඉක්මවලා යනවා. ඒගොල්ලෝ අහනවා එතකොට ඇයි උන්ට හොඳ නම් අපිට මොකද? ඊයෝ කරන වැඩ ඔක්කොම කරන්නේ. බුදුහාමුදුරේ එපා කිව්වා නම් එපා නෑ. ඒ නිසා නෛර්යානික ශාසනය අගය අඩු කරලා යම් කිසි කෙනෙක් ඉහියන්ගේ තත්ත්වයටම වැටෙන්න ගියා නම් ඉස්සෙල්ලාම කනවා කිව්වා කුඹරට දැස හාමුදුරලාට. දෙක සිවුරු දාගෙන හොරාට පව්කම් කරපු භික්ෂු භික්ෂුණී දෙකක්ම කනවා කිව්වා. එමුන් ඉන්නවනේ දැවැත්ත කලබල වෙන්න ඕනේ නෑ. ස්වභාව ධර්මය කර්මය ලස්සනට වැඩේ කරලා දෙනවා. සිවුරු දාගෙන හොරාට භික්ෂු භික්ෂුණී දෙකක්ම ආමේ වරදවා හැසිරුණා උන්ව කනවා කියනවා. තුන්වෙනියට කනවා දුව අහසේ තියෙන නැකත්තරු බල මිනිස්සුන්ව රවට්ටපු නක්ෂත්‍රකාරයෝ ටික. ජෝතිර්වේදයේ පැයකාමිත ඇදීට පහි අලුත් අවුරුද්ද ලබාදී උණු 100ක් හරි හොයාගන්න දෙපැයි. උන්ව කනවා කියනවා. මම නම් කියන්නේ පණ්ඩකෝ. මේ මතක තියාගන්න ඔය අපලකල කී ඔයත් කියනවා ඇත්තම කියන්නේ අපල මොනවද? සසරේ ඔයත් චපල සිතින් කරපු සියලුම දේ කර්ම රැස් වෙද්දී අපල. ඒ කරපු පව් වලට ලැබෙන විපාක තමයි අපල. එහෙම නැතුව රාහු කේතු රවිගත පුජ බෝල ගහද්දී ඒ බෝල වැටුනහම මේ නේම නෙවෙයි. අපේ උන් ඉතින් ඉන්නවා රාහු එකට පයින්නවලු පුජ මෙහෙට පයින්නවලු තිකුරු අතෙන්ට ඇවිල්ලාලු මෙයා අරහෙට ඇවිත් ඕම එක එක තැන් වලට පයින්නේ. අපි කරපු පව් වලට ලැබෙන විපාක තමයි පින්වත්නි අපල. ඒ නිසා මේ චිත්ත ශක්තිය විශ්වාස කරා. යම් කිසි කෙනෙක් මිනිස්සුම රවට්ටනම නම් උම්ම කනවා කියලා. නැකත්තරු බල මිනිස්සු රවට්ටපු ජෝතිර්වේදියෝ කනවා කියලා. ඊළඟට හතර තමයි නියම. හතරවෙනියට කනවා කියුවේ කාව? ඒ කේන්දරකාරයෝ කියන ඒවා විශ්වාස කළ රටවල් විනාශ කරපු පාලකයෝ කනවා කියලා. ආය අපිට අමුතේ ඡන්ද දාන්න පත්තර ගන්න එළවන්න අරගල මොකක්ද? අන්නසුන කියාවු කනවතුව 225. මම නම් කියන්නේ 225 නෙමෙයි පළාත් සභා, ප්‍රාදේශ සභා, නගර සභා ඔක්කොම කණ්ඩෝ. නේ රටවල් ආතුන් ටික කනවා කියනවා. ඊළඟට සලකන්න පුළුවන්කම තියෙති අම්මා තාත්තම ගෙයින් එළියට දාපු දරුවෝ කනවා. කණ්ඩමෝ උන් තමයි ලෝකේ කෑවේ. අම්මා කියන්නේ ඕනම දරුවෙක්ට වටිනම සම්පත. අම්මගේ ගෙයින් එළියට දාපු එකාට එතනින් එහාට කරන්න බැරි පව්කම නෑ. අම්මනේ ලෝකේ තියෙන වටිනම අම්මට සලකන්නේ නැහැ කියලා උගෙන් එතනින් එහාට ගන්න මානසික ගුණ ධර්මයක් නැහැ. උන්ව කනවා කියලා.
ඊළඟට කිව්වා ගෙදර ගෑණියක් ඉදීදී හතර වටේ ගෑනු පස්සේ ගිය පිරිමි. ගෙදර ගිනියෙක් ඉදීදී හතර වටේ පිරිමි පස්සේ ගිය ගැහැණු කනවා. අන්සතු ඔබ වෙත මගේ හිත බැඳිලා ගිය කිය හොරෙන් වැටවල් කරනකු කනවා කිව්වා. උන් තමයි කිව්වා ලෝකේ ස්ථාවරත්වය විනාශ කරනවා. ඛණ්ඩ මොනේ කිව්වා. දැන් මම මෙහෙම ගියදී සමහරව හිතෙන් බයි නැති අපු මුන්ට ඕනේ නැති මකුලක් නැහැ. අපි මේව නොකියුවොත් මතරද මිනිස්සු හරි කැමති පින්නන්නේ උන්ට රිදෙන්නේ නැති වෙන්න ධර්මයේ. පින්වතුනි බුදු ගුණ අනන්තයි බුදු සෝ කියනවා. උන්ට රිදෙන කන්තිය මොනවද අනේ ඔය පණ උපිස්සු. ඔය කියන්නේ උන්ට බල කියන්නේ. ඇයි උන්ට රිදෙනවා? කරන්න දෙයක් නැහැ. ඉතින් කාට රිදුණා මේ තමයි කන්න ජාතකේ. එසා හොරාට තව කෙනෙක්ගේ විශ්වාසය දෙදර කසාද බෙදලා එක්කන් ඉන්නේ විශ්වාසයේ මතනේ ඒ විශ්වාසයේ බින්දවම කනවා කියලා. ඊළඟට කිව්වා අධර්ම රාගයේ එලිචොම කනවා කියලා. මොකද අධර්ම රාගය කියන්නේ? මේවා හරි ලස්සන මාතෘකායි. අධර්ම රාගය කියන්නේ වයසට නොගැලපෙන සම්බන්ධතා. කොල්ලට 25යි, කෙල්ලට 60යි. අන්න අධර්ම රාගය. යම් කිසි කොල්ලෙක් තමන්ගේ අම්මට, පුංචි අම්මට, ලොකු අම්මට, ආච්චි අම්මට ලව් කරන්න ගියොත් අධර්ම රාගය. යම් කිසි කෙල්ලෙක් තමන්ගේ තාත්තට, බාප්පට, මාමට, මහප්පට ලව් කරන්න ගියොත් අධර්ම රාගය. අද ඉන්නෝනේ මගේ බුද්ධි රෝග මල්ලි මමයි උඹේ වියපත් බබරා කියෝ. පතවහල සමහරව මල්ලි කැමති නැත අක්කලාගේ අධර්ම රාගය. නොගැලපෙන සම්බන්ධතා. සමහර ගායකයෝ නළුරියෝ ඉන්නවා. ගායකවන්ට 60යි. කොල්ලට 25යි. උන් අපෙන් අහනවා ලිද මගේ නම් මං ලිදේ නම් කාටවත් වේදනාවක් නෑ. අනේ අපිට වේදනාවක් නෑ. මතක තියාගන්න ලෝකේ පවතින්නේ පව් කරන්න තියෙන ලැජ්ජාවයි පව් කරන්න තියෙන බයයි නම්. ඉරියොත. ඔය දෙක මතයි ලෝකේ පවතින්නේ. සිංසිමානයිකව එදත් ඉන්දියා අදත් ඉන්නවා හෙටත් ඉන්නවා. කරන පොවක් පොර රහසේ කරගන්න මොකද විපාකේ සකස් වෙන්නේ Tamanට තමයි. අහිංසක මේ පරම්පරාවක් ඇදගෙන යන්න එපා. උන් දාලා මහ වීරකමක් විදියට අපිත් කරනවා උඹලත් කරතියා. එසා කොහෙවත් ඉන්නවෝ පවට අද ගන්න යන්න එපා. අධර්ම රාගයේ පාපයක් කිව්වා. අධර්ම රාගයේ ලෝකේ විනාශය කෙරෙහිම බලපාන දෙයක් වයසක නොගැලපෙන පෙම් සපදතා. මතක තියාගන්න බල්ලෝ පුංචි කාලේ බලු පැටව කාලේ අම්මගෙන් කිරි බීලා හැදිලා තරුණ වයසට ආවම උන්ට අම්මා කියලා හැදීමක් නැහැ. ලීලික පරිණතියෙන් වර්ධනය වෙච්ච ගමන් අම්මගේ කරකත් නගිනවා වල්කම් කරන්නේ. ඒක බලු ගතිය. ඔබ මිනිස්සු ළඟට ආවම මිනිස්සුත් ඉවරයි. ඒ නිසා අධර්ම රාගයෙන් වෙරිච්ච ඔබ කනවා ඛණ්ඩ මොහොත. ඊළඟට කො මිත්‍යා ධර්මයෙන් වෙරිච්ච ඔබ කනවා. මිත්‍යා ධර්මය කියන්නේ මොකක්ද? සමලිංගික සේවය. ගෑනු පිරිමි සබත්තා ඕවා ගැන නම් වැඩිපුර බණ කියන්න ඕනේ මේ දවස්වල වැඩිපුර ඕවා ගැන කතා කරනවා. අපේ ඔය රටේ ඉහළම පුරවැසි කාන්තාවකු මේ දවස්වල වැඩිපුරම කියන්නේ ඕවා ගැන. වචන 100ක් කිව්වොත් 90ක් ලිංගික. ඊළඟ බය වෙලා මම දන්නේ. ඕවම තමයි කියන්නේ. ඒ නිසා මිත්‍යා ධර්මයේ සමලිංගික සේවනයේ යුක්තවම ඛණ්ඩනෙට අව එකක් විතරක් කියන්නේ. ඊළඟට කනවා කිව්වා. එකට වැරදි කරලා එකෙක් වහු කරලා කන යනවා. ඛණ්ඩ ඔය Facebook වල YouTube වල මේ එඩිට් කරපු මේ අනුන්ගේ කුණුමයි උන්ව ඛණ්ඩ මොනේ කියන. එකට පව් කරලා එකෙක් මාර්ග කරලා ඌ දෙලිලා. ඌව කනවා කියෝ කන්න සුළු කියලා. මං කියන්නේ නම් ඛණ්ඩ මොනේ. එතකොට ලෝකේ කොච්චර ලස්සනද. මට ඔය ජාතකයේ කියවන වෙලාවෙ තුන 70ක් පුත්තන් ගිහිල්ලා සප්‍රය දීලා කියන අනේ දෙයියෝ වරෙන් ලංකාවට කියලා. අරුණට ෆ්ලයිට් එකක් නැහැ දෙවිය ලෝකෙට යන්න. නැත්තම් මාත් මෙලකට ගිහින්. දැන් ඔයත් අවංකවම කියන්නකො කොයි පැත්තටවත් නැතු. ඇත්තටම මේ ලෝකේ කියන්නේ ඔකුන් ටික නෙවෙයි. සීලයක් නැති පැවිද්දෝ ටිකයි. මිනිසුන් රවට්ටපු ජෝතිර්වේදියෝ ටිකයි. රටවල් කඩාවට්ටපු පාලකයෝ ටිකයි. පොර රහසේ පව් කරපු ගෑනු පිරිමි ඕකුන් ඛණ්ඩ දෙකයි. ඕකුන් ටික කෑවොත් මේ ලෝකේ ලස්සන වෙයි. කන්න සුනිකයක් ඕකුන් වහන. රාජ්‍යලෝ ගැටගෙන ඇහුවා අපිට සමාව දෙන්න බැරිද? පුළුවන් දෙන්න 4කට කැමති වෙන්න ඕනේ. ඒ කියන්නේ කල්යාණවට නැවත පිටවන්න ඕනේ මොනවද? ඉසරණේ සමාදන් වෙන්න ඕනේ. පන්සිල් පද පහ රකින්න ඕනේ. සංඝයාට කුල දේවතාවුන් විදියට සලකන්න ඕනේ. වැඩිහිටි උපදෙස් පිළිගන්න ඕනේ. මේ 4ට කැමති නම් දෙන්න සම. කැමති කිව්වා. සාත්‍රයයි මාතලී වෙස් මාරු කළ දේව ස්වරූපයෙන් පෙනී ඉඳලා පන්සිල් දුන්නා තිසරණේ පිළිතුවා සංඝයාගේ වැඩිහිටියන්ගේ දෙමව්පියන්ගේ අගය කිව්වා ලෝකයේ පැවතින්න ඕනේ ක්‍රමයේ කියලා ලස්සනට ධර්මයේ කියලා ටිකක් වුණා.
එදා ඉඳන් නැවත දිව්‍ය ලෝක පිරුණලු අවුරුදු 1000. ඔන්නයත් හිතන්නේ කාශ්‍යප බුද්ධ ශාසනය මම කියවනේ අවුරුදු 20000ක් ආයුෂ තිබ්බා. අවුරුදු 20000ක් ආයුෂ තිබ්බ කාලේ සක්‍රය ඇවිල්ලත් පුළුවන් වුණේ අවුරුදු 1000යි. එතකොට හිතන්නකො 120ක් ආයුෂ තියෙන කාලේ මේ බණ කියන ආම්දුරුලක් කරන සේවය කොච්චරද කියලා. මොකටද මෙච්චර බණ කියන්නේ? දිව්‍ය ලෝක ටික පුරවන්න අපාය හිස් කරා. අපාය හිස් කර දිව්‍ය ලෝක පුරවන්නයි මේ ධර්මයේ පරිවිදේ ගෙනගෙන මොකටවත් නෙවෙයි. ඔයත් හැදුනොත් ඔයත්න්ට මට ලැබෙන දෙයක් නෑ. ඒ නිසා සද්ධර්මයේ දෙන්න ඔයත්න්ගේ ජීවිත ලස්සන කරගන්න. අද ඉඳන් මේ සූර්ය පාළුවේ සියලු දෙනා හොඳට බණ ඇහුවා තථාගතයන් වහන්සේ තමන්ගේ එකම සරණ කරගන්න. බුදුහාමුදුරට වැඩි කෙනෙක් නම් ජීවිතේ තියාගන්නම එපා. මට එකම සරණ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ අපේ හදවතේ වැඩ ඉන්නවා කියලා හිතා. ඊළඟට ධර්මයේ පුළුවන් හැම වෙලෙම සද්ධර්මයේ යොමු වෙනවා. එහෙම නෙමෙයි. හොඳට ඔයත් බණ ටිකක් අහන්න. දැන් මේ වෙනකොට ඔයත් අන්තෝ බෞද්ධ channel එක තියෙනවා තෝරාගත්ත හොඳ දේශකයෝ. හැමෝටම බණ කියන්න බෑ බෞද්ධයන්. බණ කියන්න පුළුවන් හොඳ ත්‍රිපිටකයෙන් බණ කියන සූත්‍ර ධර්ම දේශනා කරන හාමුදුරුවන්ට විතරයි. කාලේ කරැලි එනවා. නමුත් ධර්මයෙන් වෙන් කර ගන්න ඔයත් උත්සාහ කරන්න ධර්මයටම ළඟයි. ඊළඟට ත්‍රිපිටකයේ පරිහරණය කරන්න අටුවාව පොට්ටක් කියවන්න පන්සල් වල කබඩ් වල දාලා ඉපොදාලා තියෙනවා. ආම්බරන්ට කියන්න පොට්ටක් අපිටත් අවස්ථාවක් දෙන්න ත්‍රිපිටකයේ පරිහරණය කරන්න කියලා. නැත්නම් ඔයත් අන්තර්ජාල පහසුකම් තියෙන ඕනක ත්‍රිපිටකයේ කියවන්න ධර්මයේ කියවන්න. ඊළඟට පන්සිල් පද පහක් ඉන්න ආරේකාන්ත සීලය. හොඳට ධම් දෙන්න තියෙන්නේ ටිකක් හරි දෙන්න පුරුදු කරන්න. සංඝයා බොහොම ගෞරවාන්විතව ඇසුරු කරන්න. ඊළඟට ධර්මයෙන් මෙතේ පොසත් වෙලා කල්යාණයට රකින්න. එතකොට ඔයත් අන්න පුළුවන් මේ සම්බුද්ධ ශාසනයේ තව চিරාත් කාලයක් ඉදිරියට අරගෙන යන්න. බුදුහාමුදුරුවෝ අපිට කිව්වා මාන්තිම පුරුෂාවුවත් කවදා හරි බුද්ධ ශාසනයේ වියකන පරම්පරාවක කාලකන්ණි පුරුෂයෙක් වෙන්න එපා. තව ඉදිරියට මේ ශාසනය පවත්වාගෙන යන්න වැඩ කරන්න. ඒකයි හාමුදුරුවෝ මෙච්චර කියන්නේ. අර දිවිජාතික ස්මයින් හදු පිටරටේ ඉඳන් ඇවිල්ලා කිව්වා මේ රට සහන ලැබෙන තුරු සිංහල දේශයට ගහන ගැහිලි හමුවේ සියලසින් සිට නහන රූපුන් නහමින් යන ඉදිරියට මහානකමත් බණ දහම එයයිම අපි මේ බණ කියද්දි සමහරවම හාමුදුරට මොකද දුවා හාමුදුරට රට ජාති ඕවට නැහැ හාමුදුරට ඕනේ බණ ටිකක් කියාගෙන ඉන්නේ. හැබැයි මතක තියාගන්න හාමුදුරු කියලා පිරිසක් ඉතුරු වෙන්න නම් බුද්ධ ආගම කියලා ආගමක් තියෙන්න ඕන. බුද්ධ ආගම කියලා ආගමක් තියෙන්න නම් සිංහල කියලා ජාතියක් මේ රටේ ඉන්න ඕන. සිංහල කියලා ජාතියක් මේ රටේ ඉතුරු වෙන්න නම් අපිට ශ්‍රී ලංකාව කියලා රටක් තියෙන්න ඕන. ඒ නිසා රට, ජාතිය, ආගම, ශාසනය මේ සියල්ලම අපේ කරමත තියෙන දේවල්. ඒවා රැකගන්න උත්සාහ කරන්න. ඔයත් අංගේ උරුමය, විශ්වකගේ උරුමය මේ වගේ අපි කතා නොකළොත් අපේ නිලිපෙට්ටියට අන්තිම ඇනෙත් ගහලා ඉවර කරන්න. ඒ නිසා ඔයත් ජීවිතේ ධර්මයට ලං වෙන්න අන්තිම පුරුෂය වෙන්න එපා. මේ කල්යාණයට පිටෙන්න දෙන්නත් එපා. කල්යාණයට සුරකින්න පරපුරට අභිමානවත් පුරුෂය බවට පත් වෙන්න. ඒ සඳහා මේ අහපු බණක් උපනිශ්‍රේ වේවා කියලා සාදු කියන ප්‍රාර්ථනා කරා. ප්‍රස් කරගත් සියලු පින්දෙවියන් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා දෙවියෝ දිව්‍යාවුස්යෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ඔයතුම දෙනාම දෙවියෝ සුරකිත්වා එසේ ආශිර්වාද කරන දෙවියනොත් අමා මහ නිවරින් සැනසෙත්වා කියලා සාදු කියන පින්දේ. ආකාශත්ථා චුම්මත්තා දේවා නාගාම ඉත්තිකා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්ථා චුම්මත්තා දේවා නාගාම ඉත්තිකා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්ථා චුම්මත්තා දේවා නාගාම ඉත්තිකා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. දෙවනෝ කල්පනා කරන් පෙරස් කරගත් සියලු පින්කමේ දායකත්වයේ සම්පූර්ණ කරන අමිත මහත්මයාගේ නැසී ගිය මව්පියන් කරුණාසිංහ සිරිසේන මහත්මයා, දේසි පෙරේරා සහ නෝමා මහත්මියගේ පියාවන සිරිසේන රාජපක්ෂ මහත්මයා, එවැගේම බෞද්ධ සංවිධානයේ සේවය කොට මේ පරලොව ගිය හිටපු සභාපති පියදාස මහත්මයාට, රත්නායක ගුරු මහත්මිය, එවැගේම බෞද්ධ සංවිධානයේ සේවය කොට මේ පරලොව ගිය සිටු දෙනාට, පසුගියදා ව්‍යසනයේ මේ පරලොව ගිය සිටු දෙනාට පින් අනුමෝදන් කරන්ට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම බුදුමැදුර සඳහා ඉදම පූජා කළ තිලකරත්න හාමිනේ මැතිණියට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්මදේශනා මණ්ඩපය ලබා දුන් ආර්ය පෙරමුණු පවුලේ මියගිය සෙනුජ දින්හස් පුතණුවන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔයයන් නමින් මිය පරලොවදී සියලු දෙනාට දෙසැම්බර් මාසයේ මීට වසර 22කට කලින් අපවත් වී වදාළත් ඒ ගම්ගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලු මහා සංඝරත්නයට සුනාමි ව්‍යසනයෙන් මිය පරලොවදී සියලු දෙනාට තිස්සවුරුදු යුද්ධයෙන් අපේ රට ජාතිය ආගම වෙනුවෙන් දීපිතු ඒ උතුම් රණවිරුවන් සෑම සියලු දෙනාට මේ පින් එකසේ හේතු වේවා වාසනාව වේවා. පෞද්ගලික දා ව්‍යසනයෙන් මිය පරලොවදී අපේ රටේ සියලුම ජනතාවට විශේෂයෙන් අපේ ගුවන් හමුදාවේ රණවිරුවට ඒ වගේම නාවික හමුදාවේ දරුවෝ 5 දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම රට ජාතිය ආගම නගා සිටුවන්ට උපකාර කරපු අපේ පෙර නරවිරුවන්ට දුටුගැමුණු මහරජුරුව ප්‍රධාන ඒ සෑම සියලු දෙනාට මේ පින් අත් වේවා. උන්වහන්සේලාට මේ පින් ඇසේ වාදනේවා පින් දැකසත් වේවා නමෝදම් සත් වේවා දුකින් අප වේවා සකල වාගණීවා නුදුරු භවයකම අමා මහ නිවනින් සනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. අද සූර්යපාලෝ රාමතුගල බෞද්ධ සංවිධානයේ 213 වෙනි ධර්ම දේශනාව. ඉතින් බොහොම සතුටු වෙනවා මහා සංඝරත්නයේ විදියට මේ බෞද්ධ එකතුපාදා වෙලා මෙවැනි පින්කම් මාලාවක් පැවැත්වීම සම්බන්ධයෙන් මේ 213 තවත් 213ක් පවත්වලා 500 වෙනි එක ඉතා ඉක්මනින් සපුර ගන්න මේ අත්න්ට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද පින්කම් මේ දායක මූලික කාරක භාවයට පත්වන පින්වත් අමිත කරුණාසිංහ මැතිතුමා අනෝමා රාජපක්ෂ මහත්මිය දරුවන් දෙදෙනා පවුලේ හිතවතුන් සියලු දෙනා ඒ වගේම විශේෂයෙන්ම සුජීවත්ව සිටින මාලිනී පෙරේරා මෑණියන් තරුෂි දියණිය කුලින්ද පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් හේතු වේවා වාසනාව වේවා. බුදුමැදුර සඳහා ඉදම පූජා කළ තිලකරත්න හාමිනේ මහත්මියගේ පවුලේ සුජීවත්ව සිටින හැම දෙනාට ඒ සඳහා දායක සුනිල් විජේරත්න මහත්මයාගේ පවුලේ සියලු දෙනාට කල්ලාවල පවුලේ සමට ආශිර්වාද කරන්නට ඒ වගේම ධර්ම දේශනාව සඳහා මේ ඉදම භූමි වහගේ ලබා දුන් ජනක සම්පත් මහත්මයාට පවුලේ සමට ආශිර්වාද කරන්නට ධර්ම දේශනා මණ්ඩපය ලබා දුන් කාර්ය පෙරමුණු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ හැම දෙනාට එකසේ මේ පින් හේතු වේවා වාසනාව වේවා. මේ සියලු කටයුතු සම්පාදනය කරපු හැම දෙනාටම වචනයකින් හරි උපකාර කළා නම් ඒ සියලුම දෙනාට එකසේ මේ පින් හේතු වේවා වාසනාව වේවා. තබනහන්ට ඒක ආශුන ආවගිය දකබලා සතුටුන හැම දෙනාට මේ පින් අත් වේවා. එහෙනම් එක් මානීදගෙන මේ පින්කමට සම්බන්ධ වුණ හැම දෙනාට එකසේ මේ පින් අත් වේවා. ඔබගේ පවුල්වල සියලු දෙනාට මගේ පින්වන්ත ගුරු දේවයන් වහන්සේ මෑණියන් පියාණන් ඇතුළු පවුලේ සැමට මේ පින් අත් වේවා. ඔබ සෑම සියලු දෙනාටම ලබන්නා වූ නව වසරේ කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම පිණිස ශ්‍රීමත් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාද ශක්තිය සියලු දෙවියන්ගේ රැකවරණය මේ ඓතිහාසික කල්යාණී බෝරජානන් වහන්සේගේ කල්යාණී මහසෑරජානන් වහන්සේගේ අනුභවයේ සිත ශාන්තියම වේවා. සියලු කටයුතු සමෘද්ධ වේවා සඵල වේවා. ඔය ප්‍රහම දෙනාටම සුභ වාසනාවන්ත වසරක්ම වේවා. සිදු කළ මහ පිනේ ආනිසංස බලය කරන කොටගෙන ඔබ සමනි දුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා. කායික වේදනා මානසික පීඩා දුරු වේවා. කරන කියන කටයුතු සඵල වේවා. මෙලව පරලොව ජීවිතය යහපත් වේවා. අවසන උතුම් නිවන් සම්පත් පිණිසම මෙපින හේතු වේවා වාසනාව වේවා. පාරමිතාවක්ම වේවා කියලා සාදුතුම ප්‍රාර්ථනා කරනවා. හොඳයි ආශිර්වාද කරනවා. හැමෝම මේ විදිහට කියනවා. රැස් කරන පින ඒ පසු පස්සේ සකසල සම්නත නැතිසේ මේ රැස් කරන පින් එනවාමයි යන යන ගමනේ පසු පස්සේ සීල සමාහිත නොන වැටිකන නිවනට යන මඟ වැටේවා. දහම කියා දෙන කලන මිතුරු හැම
නිරතුරු ඇසුරට පත් වේවා. ශෝක කෙලෙස් නැති සීත නිවන් ඇති සදහම් මග මට සිහි වේවා. රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමා නිවන් සුව සැලසේවා. දෝතක බාහිස සාදු කියන්තයි සීත නිවන් සැප මට ලැබ ගන්තයි. සෑම දිනම බුදු ගුණ සිහිවන්තයි. සාදු සාදු මම නිවන් දකින්තයි. සාදු සාදු සාදු. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. අනන්ත දරුවන් ගුණ බෙලෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.